හරි පටන් ගමු එහෙනම් මම හිතන්නේ පැහැදිලිව ඇහෙනවා පැහැදිලිව පේනවා ඇති YouTube live එකක් දීලා නැහැ Zoom only තියෙන්නේ හරි Zoom chat එක තියෙනවා open කරලා ඔයාලට ඕන දෙයක් Zoom chat එකට දාන්න හරි එහෙනම් වැඩේ කරගෙන යමු right මට ඉස්සරහම පොඩි message එකක් දාන්න මේ මම කියන එක පැහැදිලිව ඇහෙනවද මම කියන එක පැහැදිලිව මේ මම පැහැදිලිව පේනවද හරි right හරි messages ගොඩක් දානවා මේ මම උත්තර දෙන්නම් ඒවට හරි right එතකොට මේ මුලින්ම අද අපේ මේ පන්තියේ පළවෙනි දවස හරි එතකොට අදට මේ messages ගොඩක් ඇවිල්ලා තිබ්බා ටියුට් එක මේ print out ගන්න ඕනද කතන්දර ගොඩක් හරි එතකොට ඔයාලට මේ අද අපේ පන්තියේ පළවෙනි දවසේ විදිහට ටියුට් එකක් කිසිම දෙයක් අවශ්‍ය නැහැ හරි මුලින්ම අද දවසේ අපි කරන්නේ මේ අපි යම් තරමකට උගන්වනවා අද දවසේ ඉගෙන ගන්නවා හරි ඊට අමතරව මේ මෙතනින් ඉස්සරහට කෙමිස්ට්‍රි වලට කරන්න ඕන මොකක්ද වැඩ කරන්න ඕන කොහොමද කියන දේවල් ටික මුලින්ම පැහැදිලි කරගන්න හරි රයිට් මුලින්ම මේ ඔයාලා මගේ නම මම හිතන්නේ වෙනකොට දන්නවා සවුන්ඩ්ස් මදි ගතියක් තියෙනවද ළමයි හැමෝම පොඩ සවුන්ඩ්ස් මදිද මැසේජ් එකක් දාන්න සවුන්ඩ්ස් මදිද නෑ නේද හරි 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 ඇති හරි රයිට් රයිට් මුලින්ම අපේ පන්තිය මේ මාධ්‍ය දෙකෙන්ම කරනවා පළවෙනි ප්‍රශ්නේ ගොඩක් අහලා තිබ්බා ඉංග්‍රීසි මීඩියම් නැද්ද ඉංග්‍රීසි මීඩියමුත් තියෙනවා සිංහල මීඩියමුත් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට සියලු නිබන්ධන හැමදේම ඉංග්‍රීසි මීඩියම් වලින් අපි එවනවා සිංහල මීඩියම් දරුවන්ට ඉතින් කොහොමද සිංහල මීඩියම් වලින් ඒව දේවල් ටික ලැබෙනවා හරි රයිට් රයිට් එතකොට මේ මුලින්ම අපේ පන්තියේ යන වැඩපිළිවෙල මම පැහැදිලි කරලා ඉන්නම් දැන් මම හිතන්නේ මේ වෙනකොම අතුසන් බලන්න මේ වෙනකොට මේ මොකක්ම හරි පන්තියකට A level වලට ගියපු ළමයි හරි දැන් මේ වෙන මොකක් හරි එක්ක කම්බයින් මැක්ස් ෆිසික්ස් ඒවා මොනවා හරි පන්තියකට ගියපු ළමයි අතුසන් බලන්න හරි එතකොට ගොඩක් කට්ටිය මොකක් හරි පන්තියකට ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට නේද රයිට් හරි මුලින්ම මේ පන්තියේ වැඩපිළිවෙල මම පැහැදිලි කරලා ඉන්නා ළමයි ඉස්සරෝම ඔයාලට මේ තියෙන ප්‍රශ්නේ තමයි හරි ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඔන්ලයින් විතරක් ගියපුවාම ගොඩක් අය දාලා තියෙනවා ඒක ඔන්ලයින් විතරක් A level වලට පන්ති ගියපුවාම ඇද්ද කියන එක හරි A level වලට ඔන්ලයින් විතරක් පන්ති ගියපුවාම ඇතිද කියන එක මෙහෙමයි පළවෙනි දේ තමයි මම මේ ටික කිව්වට පස්සේ ඔයා තීරණය කරන්න හරි ඔයා පන්තියක් තෝරගන්නකොට පුතේ මම කියන්නේ මගේ පන්ති හෝ මොන පන්තියක් තෝරගද්දී අංක 1ට බලන්න ඕන දේ පළවෙනි බලන්න ඕන දේ තමයි ඔයාට මම උගන්වන එක හෝ අදාළ ගුරුවරයා උගන්වන එක තේරෙනවද හරි සර්ට මොන රිසල්ට් තිබ්බත් සර් කවුරු වුණත් හරි සර්ට මොන වාහනේ තිබ්බත් ඔයාට සර් උගන්වන එක තේරෙන්නේ නැත්නම් පන්තියේ ළමයි 10000ක් 15000ක් හිටියත් ඔයාට සර් උගන්වන එක තේරෙන්නේ නැත්නම් ඔයා ඒ පන්තියට යන්න එපා හරි පළවෙනි දේ තමයි පන්තිය තෝරගද්දී ඔයාට මම හෝ ඔයා යන ගුරුවරයා උගන්වන එක තේරෙන්න ඕනි හරි ඒක තමයි පළවෙනි දේ දෙවන දේ තමයි ඔයා යන පන්තියේ ඒ යන සර් හෝ මිස්ට කලින් අවුරුදු වල ළමයින්ගේ රිසල්ට්ස් තියනවාද කියලා. ඒ කියන්නේ ඒ පන්තියේ හරි කිසිම රිසල්ට් එකක් නැත්නම් ඒ පන්තියෙන් වෛද්‍ය පීඨ ඉංජිනේරු පීඨ වලට ගියපු දරුවෝ නැත්නම් ඔයා යන්නෙත් නැහැ. හරි සරල තර්කයක්නේ. දෙවෙනිට බලන්න ඕන දේ තමයි අන්න ඒ දෙක. තුන්වෙනි දේ ඔන්ලයින් හෝ ෆිසිකල් ඒවා උගන්වන සිලබස් එක හරි ක්වොලිටිද ඒ වගේම හරි සිලබස් එක උගන්වනවද? රයිට් ඊළඟ දේ තමයි ඒ ගුරුවරයාට ඒ සිලබස් එක අදාළ දේ උගන්වන්න රයිට් සුදුසුකම් තියනවද ඔන්න ඔය දේවල් ටික බලන්න හරි වෙන මොකුත් බලන්න එපා හරි ඒ ටික සපුරනවා නම් ඔයා ඒ පන්තියට යන්න හරි මුලින්ම අපේ පන්තියේ වැඩ පිළිවෙලම පැහැදිලි කරලා ඉන්න ගොඩක් කට්ටිය අහපු එක පළවෙනි දේ තමයි මේ ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් මාධ්‍ය දෙකෙන්ම පන්ති පැවැත්වෙනවා මගේ නම මං හිතන්නේ මේ වෙනකොට දන්නවනේ දැන් ගෲප් වල ජොයින්ලා පෝස්ට් දැකලා
මගේ නම සසින්දු සෝමචන්ද්‍ර. හරි. මම A level කරේ 2019. හරි මම ලොකු කාලේ මට ලොකු වයසක් නැහැ හරි. එතකොට මේ කළා මම පෙරදින විශ්වවිද්‍යාලයට තේරලා මම විද්‍යාවට අදාළව BSc degree එක හරි හදාරන ගමන් තාම මම කැම්පස් එකේ ඉන්නේ. හරි. මම අවුට් නෑ තාම. ඊට අමතරව මම chemistry special එකක් වෙනම IChem ලංකා රසායන විද්‍යායතනයේ වෙනම chemistry special එකකුත් හදාරන ගමන් ඉන්නේ. හරි. එතකොට මේ මට ඔයාලට රසායන විද්‍යාව උගන්වන්න සුදුසුකම් දෙකක්. කියන්නේ මම ඩිග්‍රී දෙකක් කෙමිස්ට්‍රි වලින් හදාරන ගමන් ඉන්නේ. හරි මම මේ ඩිග්‍රී දෙක කම්ප්ලීට් කරලා වැඩ ටික ඉස්සරහට යනවා. හරි අනික දීර්ඝකාලීනව ටියුෂන් කරන්න බලාපොරොත්තුවක් නැහැ. තව අවුරුදු 4කින් 5කින් මේක නතර කරනවා. හරි එතකොට ඒ තමයි මේ මගේ පැත්තෙන් මම හිතන්නේ ඒ ටික දැනගත්තා නම් ඇති. වෙන මොකුත් මගේ පවුලේ විස්තර බැඳලාද නැද්ද වැඩක් නැහැ නේ. හරි. හරි ඔය තමයි මේ දැනගන්න ඕන දේවල් ටික. හරිද? right. ඊළඟ දේ අපේ පන්ති යන වැඩපිළිවෙල. හරි මේකයි පන්ති යන වැඩපිළිවෙල. ඔයාලට හැම මාසයකටම අදාළව හරි ටියුට් පැක් එකක් ගෙදරට එනවා. හරි මේ තියෙන ඔයාලට ටියුට් පැක් එක එන විදිහ ඒ ටික පැහැදිලි කරන්න ඔය පළවෙනි දවසේ ඉඳන් මේ තියෙන ටියුට් පැක් එක එන විදිහ. හරි ඔයාලට ලස්සන එන්ලොප් එක දාපු ටියුට් පැක් එකක්. මේක සම්පූර්ණ ඔන්ලයින් පන්තියක්. ෆිසිකල් පන්තියක් ලයිව් ස්ක්‍රීන් දීම කරන්නේ නැහැ. හරි අපි ඔන්ලයින් එක වෙනම කරන්නේ. ඔයාලත් එක්ක කතා බහ කරන ගමන් ඔන්ලයින් එක වෙනම කරන්නේ. ෆිසිකල් පන්තිය ලයිව් ස්ක්‍රීන් දීම අපි කරන්නේ නැහැ. හරි ඔන්ලයින් එකක් වෙනම කරන්න ඕන. මොකද මේ ඔන්ලයින් වෙනයි ෆිසිකල් වෙනයි. හරි right. ටියුට් පැක් එකක් ඔයාලට හැම මාසෙම ගෙදරට එනවා. හරි මම පෙන්නන්නම් අපි එක මාසෙක 26 ළමයින්ට යවන ටියුට් පැක් එකක්. හරි එතකොට මේ ටියුට් පැක් එක තුල ඔයාලට හැම සතියෙම කරන්න අපි දෙනවා මේ සතියකට එක ගානේ වෙනම papers 4ක්. අපි මේ papers 4 නම් කරලා තියෙනවා weekly evolution papers කියලා. paper 4ක් ඔයාලට මම මේ මාසෙට දෙනවා. ඒතර සතියට එක ගානේ ඔයාලට මම කියන වෙලාවට කරන්න ඕනේ. ඒ සියලු papers printed papers ඔයාලට අපි මේ ටියුට් පැක් එක තුල එවනවා. හරිද? right. ඒ තමයි පළවෙනි දේ. ඊළඟ දේ තමයි මේ ඊළඟ දේ. හරි. මම ටියුට් පැක් එකක් කරන් පෙන්නන්නම්. මේ තියෙන ළමයි මේ ඔයාලට හම්බෙන මේ එක මාසයකට මේ විදිහේ එක තියරි බුක් එකක් ඔයාලට හම්බෙනවා. හරි. මේ තියරි බුක් එකට අමතරව ඔයාලට හැම මාසෙකම අපි දෙනවා. හරි. මේ තියෙන්නේ මේ working analyze sheet කියලා. වෙනම මේ ඇනලයිස් කරපු ෂීට් එකක්. හරි මේකේ තියෙන්නේ ඔයා සම්පූර්ණ වැඩ කර යුතු විදිහ සහ මේ ඒ කරන වැඩ ෆිල් කරන්න එක පැත්තක් දාලා තියෙනවා. ඊට අමතරව අනිත් පැත්තේ වෙනම chart එකක් තියෙනවා. ඔයා දවසට වැඩ කරන පැය ගාන මේකේ මාක් කරන්න තියෙනවා. හරි right full color tube දෙන්නේ. හරි මේ තියෙන එක tubes ගොඩක් මම ගාපේ දෙනවා මේකක් පෙන්නන්නේ. හරි මේ තියෙන්නේ මේ ඔයාට හම්බෙන එක tube එකක්. හරි ඊට පස්සේ මේ ඔයාට වෙනම theory book එකක් හම්බෙනවා. ඒ කියන්නේ ඔයාට මම පොතේ ලියවන්නේ නැහැ. හරි ඔයාට ලියන්න පොතක් මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ වැඩි ස්මාර්ට් විදියට යන්න ඕන. ඔයාට සියලු විස්තර කියන්නේ ඔයා මේකේ තමයි ලියන්නේ ළමයි මේක ලියන්න ඕනේ. හරි ටියුට් වලට කීයක් ගන්නවද? හරි ප්‍රශ්න ගොඩක් දානවා මම ඒවට හැමෙට උත්තර දෙන්නම් තරහ වෙන්න එපා. right එතකොට මේ සියලු විස්තර ලියන්න ඕන මෙන්න මේ තියරි බුක් එකේ. ලොකු තියරි බුක් එකක් මාසෙටම අදාළව එක තියරි බුක් එකක්. කියන්නේ පළවෙනි පාඩම කොටස් 4කට කඩලා පළවෙනි මාසෙයි පළවෙනි කොටස ගන්නවා. ඊට අදාළ පළවෙනි තියරි බුක් එක වාට එවනවා. ඊට අමතරව ඒ පාඩමට ඒ මාසෙට කරන ටිකට අදාළව වෙනම question book එකක් එනවා. හරි? ඒතර question book එක වෙනම එවනවා, theory book එක වෙනම එවනවා. ඒතර ඔන්න මේ දෙකම coloured එවන්නේ. හරි? coloured වල රැවටෙන්න එපා. හැබැයි අපි ලස්සනට වැඩ යන්න ඕනේ ඉතින් coloured එවනවා. හරි? right. ඒතර ඒක තමයි මේ පළවෙනි දේ. ඊළඟට මේ හැම මාසයකටම අදාළ papers වල ලකුණු ටික වෙනම දාන්න ඔයාලට මම ස්කෝර් කාඩ් එකක්. හරි? මේක ඔයාලට පේනවා ඇති. 2026 ස්කෝර් කාඩ් කියලා වෙනම ස්කෝර් කාඩ් එකක් අපි ඔයාට එවනවා. ඒක මුලින්ම එවනවා. ඒක සාමාන්‍යයෙන් අවුරුද්දකට විතර ඇති වෙන ස්කෝර් කාඩ් එකක් කියනවා. අලුතෙන් සම්බන්ධ වෙන ළමයිට මාස ගානේ අලුත් ළමයෙක් නම් එයාට ඒ ස්කෝර් කාඩ් එක ලැබෙනවා. හරි. ඒතර ස්කෝර් කාඩ් එකක් වෙනම එවනවා. right. ඊට අමතරව අර මං කියපු පේපර් සෙට් එක එනවා. ඔන්න ඔය විදිහට මේ quality tute pack එකක් ඔයාලට හැම මාසෙකම සාමාන්‍යයෙන් 6 7 වගේ වෙනකොට payment open කරලා යම් කාලයක් යනකොට ඔයාලට නිවසට ලැබෙන්න සලස්වනවා. හරි. physical පන්ති වලට ළමයින්ට ඒව පන්තිය දෙනවා. හරි. right. එතකොට මේ ක්ලාස් ෆීස් වලට අමතරව වෙනම 7-5ක හරි ටියුට් කොස්ට් එකක් අපි ගන්න. අඩු ගානේ අපි කූරියර් charge එක පවා අපි දරාගෙන ඔයාලට ටියුට් එක වෙනවා. ලංකාවේ අඩුම පන්ති ගාස්තු යටතේ හරි සාමාන්‍යයෙන් පන්ති ගාස්තු වල හොයලා බලන කූරියර් charge එක රුපියල් 4000 ගාණක් වගේ පන්ති ගාස්තු වෙනවා 27 ළමයින්ට. ඊට ගොඩක් අඩු මුදලකට හරි අපි ඔයාලට මේ ටියුට් පැක් එක සියලු දේ එනවා. හරි right. ඒතර ඒ තමයි මේ පළවෙනි දේ. right ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට හරි ඒගොල්ලෝ ගැන කියන්න ඕනේ ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට මේ සියලු ටියුට්ස් ඉංග්‍රීසි මීඩියම් වලින් එනවා. අය එක කියන්න දෙයක් නැහැනේ. හරි අද ඔක්කොම පොදුවේ ඉගෙන ගමු. හරි එතකොට මේ ඔයා ලියන්න ඕන තියරි බුක් එකේ වෙනම පොත් මොනවත් ඕනේ නැහැ. අවශ්‍ය පාඩම් වලට තියෙනවා. ඕගනික් කෙමිස්ට්‍රි කියලා කොටසක් තියෙනවා. ඒකට එහෙම පොතක් ගන්න ඕන CR පොතක්. ඒ ඕන වෙනකොට මම කියන්නම් දැනට සාමාන්‍යයෙන් ඔයා අවුරුදු 1.5ක් විතර යනකම් ඔයා
කිසිම පොතක් පාවිච්චි ගන්න ඕනේ නැහැ. සියලු දේවල් ලියන්නේ මම මේ ඔයාට එවන තියරි බුක් එකේ. සියලු ප්‍රශ්න කරන්නේ මම මේ ඔයාට එවන ක්වෙස්චන් බුක් එකේ. හරි? රයිට්. ඔක තමයි මේ මුල්ම දේ. රයිට්. එතකොට ඊළඟ දේ. හරි? මේ වෙනකොට මේ ඊට අමතරව මේ මම තව පොඩි දෙයක් වෙනවා. මේ තියෙන්නේ මේ ඔයාලට සාමාන්‍යයෙන් අපි කෙමිස්ට්‍රි වල ඔය ආවර්ත වගු එහෙම අවශ්‍ය වෙනකොට ඒ දේවලුත් අපි සියලු දේවල් ඔයාට එවනවා ඈ. හරි? රයිට්. එතකොට මේ අපේ පන්තියේ ක්වොලිටි එක අංක 1. හරි? ඒක ගැන මුලින්ම කියලා ඉන්න ඕන පන්තියේ ක්වොලිටි එක. රයිට්. දෙවෙනි දේ තමයි ඊළඟ දේ. ඔන්ලයින් පන්තියකට ගියොත් ඇද්ද කියන එක. පළවෙනි දේ තමයි ඔන්ලයින් පන්තියකට ගියොත් ඔයාට හරි ඉතුරු වෙන ගොඩක් දේවල් තියෙනවා. එකක් ඔයාට ගමන් මහන්සිය. සාමාන්‍යයෙන් ඉස්සර අපි මේ ප්‍රැක්ටිකල් ගැන කියන්නම් ඈ. හරි? ඉස්සර අපි මේ පන්ති යනකොට අපි පන්ති යන කාලේ ඔන්ලයින් තිබ්බේ නැහැ. හරි? යනකොට අපි සාමාන්‍යයෙන් දුර ගෙවාගෙන බස් වල යන්න ඕන පන්ති. දැන් එහෙම අවශ්‍ය නැහැ. ඔයාට පන්තිය 4ට නම් 4ට මේසෙන් ළඟින් වාඩි වෙනවා නම් ඇති. පළවෙනි දේ අංකය කාලේ ඉතුරු වෙනවා. අනිත් එක තමයි ඔයාට එක එක ඒරල් වලට ගියාට පස්සේ පොඩි කාලේ වගේ නෙමෙයි ලොකුයිනේ දැන්. හරි? එක එක අනවශ්‍ය සම්බන්ධතා වලට පැටලෙන්න පටන් ගන්නවා. හරි? ඊට ඒවට පැටලෙනකොට ඒ දේවලුත් ඔන්ලයින් පන්ති හරහා නැති වෙන එක වෙනවා. හරි? කාලය ඉතුරු වෙනවා. ඊට පස්සේ බස් ගාස්තු, ප්‍රවාහන ගාස්තු හැමදේම ඉතුරු වෙනවා. අනික පන්ති ගිහිල්ලා ආපුවම මහන්සි ඔය හැමදේම ඉතුරු වෙනවා. හරි? එතකොට ඒ හැමදේම ඉතුරුවත් එක්ක ඔන්ලයින් පන්ති කියලා කියන්නේ A level ළමයෙක්ට අයිලන්ඩ් ෆස්ට් වෙන්න උනත් අසාර්ථක දෙයක් නෙමෙයි. හරි? ඔන්ලයින් පන්ති හොඳටම ප්‍රමාණවත්. අපි මේ කරන වැඩපිළිවෙල හොඳටම ප්‍රමාණවත්. හරි. ඊළඟ ප්‍රශ්න එනවා මේ ඔයාලට මම දන්නවා ඊළඟට අහන එක. මේ පේපර් ක්ලාස් එක සර් ෆිසිකලි ලියන්න බෑද? හරි පේපර් එකක් ලියනකොට. ඔව් පේපර් එකක් ලියන්න ඔයාලට ෆිසිකලි අපි ආයතන දෙනවා. හැබැයි ඔයා යම් ප්‍රමාණයකට ඉගෙනගෙන ඉන්න එපා. දැනට මම එවන පේපර් ක්ලාස් වල වෙන කිසිම අමතර ගාස්තුවක් නැහැ ළමයි. ඔය පේපර්ස් සියලු දේවල් එවන්නේ තියරි පන්ති ඇතුලේ. වෙනම පේපර් ක්ලාස් කියලා පේමන්ට් එකක් ආවෙන් ගන්න නැහැ. හරි? අර 3000ක මම හිතන්නේ පේමන්ට් එක ඇතුලේ ඔය සියලු දේවල් එවනවා. මේ පේපර්ස් උත් එවන්නේ ඒ ඇතුලේ. හරි වෙනම ආයේ පේපර්ස් වලට සල්ලි ගන්න එහෙම වැඩ නැහැ අපේ. හරි? ඔයාලට පේපර් ක්ලාසස් ෆුල් පේපර් ක්ලාසස් පටන් ගන්න අවසාන අවුරුද්දේ. හරි? දැන් අපේ මෙඩිසින් ඉංජිනේරින්ගේ පයිලා කීප දෙනෙක් අක්කලා කීප දෙනෙක් කතා කරයි. එතකොට ඒගොල්ලෝ ඔයාලට කියයි පේපර් ක්ලාස් ගැන අපේ පේපර් ක්ලාස් වල තත්ත්වය මොකක්ද කියන එක. හරි? ෆුල් පේපර් එකක් A level exam එකේ ස්ටෑන්ඩඩ් එකකින් ෆුල් පේපර් එකක් අවසාන අවුරුද්දේ අපි ඔයාලට පටන් ගන්නවා. අන්න ඒ වෙනකොට ලංකාව පුරා අපි එක්සෑම් සෙන්ටර්ස් දාලා ඔයාලට ආසන්න නගරයට ඇවිල්ලා පේපර් එක ලියලා දීලා යන්න අපි ඉන්ස්ට්‍රක්ටර්ස් දාලා ඒ වැට්ටික් කරනවා. හරි? ඒක අවසාන අවුරුද්දේ. හරි? මොකද මුල ඉඳන් ඔයාගෙන් වෙනම පේමන්ට් එකක් කරන් පේපර් ක්ලාස් එකක් කරන්න ඔයා ඉගෙනගෙන ඉන්න බෑ ළමයි. ඕ ලෙවල් වලින් පේපර් දෙන්න බෑනේ දැන්. ඒ ලෙවල් වලින් පේපර් කරන්නේ. අන්න ඒ දේවල් ටික තියෙනවා. හරි? ඔය තමයි අපේ මේ වැඩ ටික. අනිත් ක්ලාස් අනිත් පන්ති වල පේපර් ක්ලාස් කරන අවසාන අවුරුද්ද. ඔව්. සාමාන්‍යයෙන් මාස 6ක් විතර ගියාට පස්සේ ඒ ලෙවල් වල සමහර පේපර් ක්ලාසස් පටන් ගන්නවා. අනික දැන් සමහර ළමයි කියන්නේ නෑ සර් අපේ අර අහවල් සර් පේපර් ක්ලාස් පටන් ගන්න තිබ්බා. දැන්ට ළමයි ඔයාට මේ දැන් අපි පේපර්ස් එවනවානේ. අපි මේ වීක්ලි එවලුෂන් පේපර්ස් ඉතින් සතිය මාසෙට පේපර් 4ක් එවනවා. මම කියන්නේ ඊට අමතරව වෙනම ඔය පේපර් ක්ලාස් කියලා ඇඩ් කරන්නේ ඔයාලගේ සල්ලි අරගෙන වෙනම පේපර් ක්ලාස් එකකට පේමන්ට් එකක් ගන්න. හරි? නැතුව මේ පරමාණු ව්‍යුහය කියන පළවෙනි පාඩමෙන් ඔයාට ඇත්තටම තාම පේපර් කන ඉගෙනගෙනත් නෑනේ තාම. හරි? මේ පළවෙනි මාසේ දෙවෙනි මාසේ පේපර්ස් ගන්න දැනුමක් ඔයාට නැහැ. හරි? ඒකින්ද මේ පේපර් ක්ලාසස් යන්න දැම්ම හදිස්සි වෙන්න එපා. රයිට්? තමන්ට එහෙම අවශ්‍ය නම් ඒ ගිහින් බලන්න. ඒ පේපර් ක්ලාස් එකකට තමන්ට හොඳයි නම් ඒ විදිහට කරන්න. හරි? එතකොට අපි දන්නවා ළමයෙක් ඒකට ලකුණු 100ක ඒකට යන්න ඕන විදිහ. රයිට්? MCQ 50න් 50 ගහපු ළමයි පාපේ පන්ති වල ඉඳලා තියෙනවා. ඒකින්ද මේ වැඩපිළිවෙලට සෙට් වෙන්න ඔයා යන ගුරුවරයා විශ්වාස කරන්න. ඔයාට මේක තුළ සාර්ථක වෙන්න පුළුවන්. ඔය තමයි මේ පන්තියේ වැඩපිළිවෙල ප්‍රධාන වශයෙන්. හරි? එතකොට පේපර් ක්ලාසස් ෆුල් පේපර් ක්ලාසස් A level ස්ටෑන්ඩඩ් එකේ A level පේපර් එක කොච්චර වෙලාවක් දිනවද කියලා තෝ අසම දන්නේ නැහැනේ. A level පේපර් එක ළමයි ඔයා ලියන්න ඕන කෙමිස්ට්‍රි වල දාලා පැය 5යි විනාඩි 10ක්. හරි? එතකොට 2027 පැය 5යි විනාඩි 10ක පේපර් එකක් ලියන්න තමයි ඔයා මේ දැන් ඉඳන් අවුරුදු 2කමාරක් මහන්සි වෙන්නේ. හරි? අපි ඔයාට ආසන්න වශයෙන් විභාගයට කලින් ෆුල් පේපර් 50ක් ලියවලා තමයි ඔයා විභාගයට යවන්නේ. එතකොට මේ කරන පේපර්ස් මේ සතිය ගානේ මේ වන පේපර්ස් ඒවා ෆුල් පේපර්ස් නෙමෙයි. ඒවා මේ ඔයාට දැන්ට කරපු ටිකෙන් කරන්න පුළුවන් පේපර්ස් පමණයි. හරි? මම හිතන්නේ වැඩේ පැහැදිලි වෙන්නේ නැති. රයිට්? රයිට්. A level ප්‍රයිවට් කරාට කමක් නැද්ද? හරි? A level ප්‍රයිවට් කරා කියලා එහෙම මුකුත් විශේෂයක් නැහැ. ඉතින් ඔයාට ප්‍රශ්නයක් නම් ප්‍රයිවට් කරාට කමක් නැහැ. අද උගන්වනවා. හරි? රයිට්. ඔය තමයි මේ පන්තිය දේවල් ටික. මම හිතන්නේ තවම හරි ප්‍රශ්න තියෙනවා නම් අපි chat එකට දාන්න. මම හොඳ ප්‍රශ්න තෝරගෙන ඒවට උත්තර දෙන්නම්. හරි? රයිට්. දැන් අහගන්නු. දැන් මං අත උස්සන්න කිව්වට පස්සේ ගොඩක් ළමයි අත ඉස්සුවා. මොකක්ම හරි පන්තියකට මේ වෙනකොට ගියා කියන ළමයි. හරි? එතකොට කම්බයින් මැක්ස් ඒවා. කොහොමද මේ වෙනකොට මොකක් හරි කමන්නේ කෙමිස්ට්‍රි පන්තියකට ගිහපු ළමයි. කෙමිස්ට්‍රි පන්තියවත් ගිහිලා තියෙනවා. හරි? රයිට්. හරි. එතකොට මේ ඔව් හරි කමන්නේ. අපේ පන්තියේ ලයිව් එක තියෙන්නේ අද මේ වෙලාවට නෙමෙයි ළමයි. අද මේ ආරම්භක දවස් ටිකනේ යන්නේ. හැමෝගෙම ඔය යන
පන්ති වෙලාවල් ස්ථිර වෙලාවල් නෙමෙයි. අපි අද මේ පටන් ගැනීමක් විතරයි. මොකද මේ ටයිම් එක ඇත්තටම පොඩි අවුලක් තියෙනවා. හවස 4 කියලා කියන්නේ ළමයින්ට ගොඩක් ලයිව් එකට ජොයින් වෙන්න බැරි වෙලාවක්. නේද? මොකද මේ තාම ගෙවල් වල එහෙම ඇවිල්ලා නැහැ. ඒනකොට අද මේ ලයිව් එක අපිට පටන් ගන්න වෙන වෙලාවක් තිබ්බේ නැහැ. ඒකින්ද ඔන්න මේ අද මේ වෙලාවට පටන් ගත්ත මේක කිසිම විදිහකට පළවෙනි දවස මිසක් දිගටම යන්නේ පන්තිය මේ වෙලාවට නෙමෙයි. මම පන්ති ස්ථිර ටයිම් ටේබල් එක ඔයාලට අපි ගෲප් හරහා දැනුවත් කරන්නම්. හරිද? රයිට්. ඔය තමයි මේ පන්තියේ වැඩපිළිවෙල. මම හිතන්නේ මේ පන්තියේ වැඩපිළිවෙල ගැන හොඳට අවබෝධයක් වෙන්න ඇති. හරි. අපි දැන් යන් කතන්දරයට. හරි. මුලින්ම මේ A level. දැන් A level වලට ඇවිල්ලා. හරි. පොඩ්ඩක් මම අදසන්න බලන්න ඇග්‍රි කරන ළමයි. ඇග්‍රි කරන දරුවෝ චුට්ටක් අදසන්න. රයිට්. ඇග්‍රි කරන ළමයිත් ඉන්නවනේ. හරි. මම මුලින්ම කියන්නම් මේ A level වලට අදාළව ඔයා වැඩ කරන්න ඕන කොහොමද කියලා. මම කැම්පස් එක මොකක්ද දානවා මම පේරා දෙන්නේ. හරි. රයිට්. ආගන්න දැන් ඈ. එමය වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයා දැන් මේ වෙනකොට A level science maths ගන්න තෝරගත්ත දරුවෙක්නේ. හරි. ඒතර A level science maths ගන්න තෝරගත්තේ ඇත්තටම හිතේ තියෙන ටාගට් එක මොකද්ද? ඇග්‍රි කරන දරුවන්ගේ හිතේ තියෙන ටාගට් එක තමයි ඇග්‍රි මැනේජ්මන්ට්. හරි. ඇග්‍රි මැනේජ්මන්ට් තමයි ඒගොල්ලන්ට තියෙන උඩම කෝස් එක. හරි. ATM agriculture technology and management. ඒක තමයි ඇග්‍රි කරන දරුවන්ගේ තියෙන උඩම කෝස් එක. බයෝ කරන දරුවන්ට යන්න පුළුවන් ලංකාවේ හොඳම කෝස් එක. මම කියන්නේ ළමයි වැඩිපුරම යන කෝස් එක තමයි මෙඩිසින් කියලා කියන්නේ. හරි. වෛද්‍ය පීඨය. ඊට පස්සේ මැක්ස් කරන දරුවන්ට ලංකාවේ යන්න තියෙන උඩම කෝස් එක තමයි දැන් මේ වෙනකොට AI මොරටුව AI ලංකාවෙන් 50ක් ගන්නවා. ඊට අමතරව ඉංජිනේරින්. හරි. මොරටුව, පේරාදෙණිය, රුහුණ, හරි, ජයවර්ධනපුර ඔය වගේ කැම්පස් ගොඩක තියෙනවා. හරි. ඔය තමයි මේ ඔයාගේ මේ ටාගට් එක වෙන්න ඕන මුලින්ම මේක පටන් ගන්නදී. මම එදා අර ඕපන් සෙමින එක දවසේ ඔයාලට කිව්වා මේ O level මොන රිසල්ට් එක තිබ්බත් පුතේ. හරි. ඒක A level වලට බලපාන්නේ නැහැ. ඔයාට O level A9 එනවා කියලා හිතමු. හොඳයි, නියමයි. හැබැයි එහෙම කියලා ඔයා A level වල A3ක් ගන්නවා කියන එක නියතයක් නෙමෙයි. ඔයාට O level එන්නේ හිතන්නකෝ C9ක් කියලා. ඒතර ඔයාට එහෙම කියලා A level A3ක් ගන්න බැරිත් නෑ. එහෙම අරගත්තලම ඕන තරම් ඉන්නවා. හරි. ඒතර ඒකයි මේකයි මුලින්ම දේවල් දෙකක්. හරි. සාමාන්‍යයෙන් මම කෙමිස්ට්‍රි වල දාලා කියන්නම්. ලංකාවේ කෙමිස්ට්‍රි ලියනවා හරි අවුරුද්දකට ආසන්න වශයෙන් කියනවා මම මේ 75000ක් විතර ලියනවා. හරි. අවුරුද්දකට 75000ක් විතර හරි කෙමිස්ට්‍රි ලියනවා එක අවුරුද්දකදී. හරිද? ඔය 75000න් සාමාන්‍යයෙන් ළමයි 130ක් 130ක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි ඈ 130ක් කෙමිස්ට්‍රි විෂය ෆේල් වෙනවා. හරි? 130ක් කෙමිස්ට්‍රි විෂය ෆේල් වෙනවා. ඒ කියන්නේ ෆේල් වෙනවා කියලා කියන ළමයි මේ S එකක්වත් ගන්න බැරුව ෆේල් වෙනවා කියන එක. S එකක්වත් ගන්න බැරි ළමයි ඉන්නවා. හරි. එතකොට ඔය 75000න් 113කට ආසන්න ප්‍රමාණයක් A passes ලංකාවේ තියෙනවා. හරි. එතකොට 113ක් A ගන්නත් 130ක් ෆේල් වෙන්නත් ඉතුරු ළමයි මැද මට්ටමේ. හරි. මේ විෂය බැරෑරුම්කමක් තියෙනවා ලොකු. හරි. එතකොට මේකට මාර්ම වාසනාවක්. හරි. මේ A level කරලා A3ක් කරගෙන කැම්පස් යන්න එහෙම ලොකු ලක් එකක් උපදේ සිට මීටරයක්. හරි. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. හරි. දැන් ඔයාලා තව චුට්ටකින් අර මෙඩිසින් ඉංජිනේරින්ග් ගිහපුවා අයියලා කරලා කතා කරා. එතකොට ඒගොල්ලෝ කියයි ඒගොල්ලෝ උපතින්ම මීටරද වැඩ කරාද නැද්ද කියන එක. මේකට ඕන පළවෙනි දේ කැපවීම. හරි. අංක 1 මේකට ඕන දේ තමයි පුතේ කැපවීම. හරි. කැපවීම. හරි. ඔයාට මේකට කැප වෙන්න බැරි නම් මේක කරන්න එපා. හරි. ඔයා යන්න ආර්ට් හරි කොමර්ස් හරි ටෙක් හරි තමන් ඊට වඩා අඩුවෙන් කැප වෙලා ලොකු රිසල්ට් එකක් දාන්න මේ දෙයකට යන්න. හරි. පළවෙනියට ඔයා මේ සයන්ස් මැත්ස් ගන්න පටන් ගත්තා නම් අවුරුදු 2කමාරක් ජීවිතේ රයිට් අනිත් බාහිර දේවල් අමතක කරලා මේකට ඔයාගේ ෆුල් ටයිම් එක 100%ක් මේකට ඔයා ફોකස් එක දෙන්න ඕනේ. අන්න එහෙම දුන්නොත් ඔයාට පුළුවන් මේකේ සාර්ථක වෙන්න. ඒතර මේකේ මහ ලොකු මැජික් එකක්. A3ක් දාන මැජික් එකක්. එහෙම දෙයක් නැහැ. හරි. ඔයා හරියට විෂය නිර්දේශය ක්වොලිටි එකට විෂය නිර්දේශය ඉගෙන ගන්න ඕන. හරි. කෑලි කෑලි තැන් තැන් වලින් එහෙම බෑ. මුල ඉඳන් හරියට භාවනාවක් වගේ මේක පටන් අරගෙන ක්වොලිටි එකට A to Z සබ්ජෙක්ට් එක ඉගෙනගෙන හරියට පේපර් ප්‍රමාණයක් ලියලා රයිට් පාඩම් කරලා වැඩ කරලා රයිට් ගියොත් ඔයාලට මේක සාර්ථක වෙන්න පුළුවන්. අනිත් දේ මේ මොකද්ද? මෙන්න මෙහෙම දෙයක් මේ කාලේ ලෝට එනවා. පන්ති එකකට ගිහින් නම් මදි. පන්ති සාමාන්‍යයෙන් 10ක් විතර යන්න ඕන. ඒක මම කියනට වඩා හොඳට මේ දැන් ඔය අයියලා අක්කලා කතා කරයි. ඒගොල්ලෝ කියයි ඒගොල්ලෝ ගියේ පන්ති 1කටද 2කටද පන්ති 10ක් විතර යන්නද ඒක කියයි. හරි. එතකොට මේ ඒක මම කියන්නේ නැතුව ඉන්නම් ඒගොල්ලෝ කියයි තව චුට්ටකින් ඈ. හරි. එතකොට මේ ඒක තමයි අනිත් දේ. ඔයාට විශ්වාස
වැඩපිළිවෙල අංක එකට තියෙන එක පන්තියක් තෝරගන්න. ඒ පන්තිය තෝරගෙන ඊට පස්සේ පිළිවෙලට එතන ඉඳන් ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න ඒ ගුරුවරයා විශ්වාස කරලා. හරි? හැබැයි මේ පන්තිය තුල ප්‍රශ්න කරෙන්න ඕන, පේපර් කරෙන්න ඕන, තියරි අංකයකට උගන්වන්න ඕන, වැට්ටික පිළිවෙලට යන්න ඕන. හරි. ඊළඟ අහලා තියෙන ප්‍රශ්නයක් ප්‍රැක්ටිකල් කොහොමද පෙන්වන්නේ කියලා. පුතේ කෙමිස්ට්‍රි වලට අදාළව ප්‍රැක්ටිකල් පටන් ගන්න 6 වෙනි පාඩමේ ඉඳලා. හරි? යුනිට් 6 ඉඳලා තමයි කෙමිස්ට්‍රි වලට අදාළව ප්‍රැක්ටිකල් පටන් ගන්න. මුල් පාඩම් පහේම ප්‍රැක්ටිකල්ස් නැහැ. 6 වෙනි පාඩමේ ප්‍රැක්ටිකල් පටන් ගත්තට පස්සේ මම ප්‍රැක්ටිකල් මෙතන ලයිව් කරලා පෙන්නනවා. වීඩියෝස් දාන්නේ නැහැ. ප්‍රැක්ටිකල් ලයිව් කරලා පෙන්නනවා. හරි? ඒතර ප්‍රැක්ටිකල් එක මෙතන ඔය රසායනික ද්‍රව්‍ය වලට අදාළව ප්‍රැක්ටිකල්ස් පාඩම මම ලයිව් ඔයාලගේ පන්තිය කරලා පෙන්නනවා. ෆිසිකල් පන්තියලත් එහෙම තමයි. හරි? එතකොට තාම 26 ළමයින්ටවත් ප්‍රැක්ටිකල්ස් පටන් අරගෙන නැහැ. ඒගොල්ලෝ තාම ඉන්නේ 4 වෙනි පාඩමේ විතර. හරි? ඒකින්ද මේ ප්‍රැක්ටිකල් එනකොට මම මේ දේවල් බොහොම අංග සම්පූර්ණව කරලා පෙන්නනවා. ඔයාලට එහෙම අවශ්‍ය නම් හරි මම ඔයාලගේ ගෲප් එකට කරපු වීඩියෝ එකක් ඉදිරියේදී එකතු කරන්නම් ප්‍රැක්ටිකල්ස් කරන්නේ කොහොමද කියලා. හරි? රයිට්. ඒ තමයි මේ අපේ පන්තියේ වැඩ පිළිවෙල. මම හිතන්නේ මේක හොඳටම පැහැදිලි වෙන්න ඇති. හරි? අපිට මේ අපිත් එක්ක අපේ අයියලා අක්කලා ගොඩක් මෙඩිසින් ඉංජිනේරින් යවලා තියෙනවා. හරි? ඒගොල්ලෝ දැන් කතා කරලා කියයි කොහොමද වැඩ කරේ අපේ පන්තියේ වැඩ පිළිවෙල කොහොමද කියලා. ඒක අපි පුරුදු වෙන්න කරන දෙයක් නෙමෙයි. මේ අපේ 5 වෙනි බැච් එක. හරි? ඒතර කලින් බැච් වල ගොඩක් ළමයි වෛද්‍ය පීඨ ඉංජිනේරු පීඨ වලට යවලා තියෙනවා. හරි? මම තාම කැම්පස් ඉද්දිම අපේ ළමයි කැම්පස් වල ඉන්නවා. හරි? එතකොට මේ ඒක මාර නිහතමානී සතුටක් තියෙනවා. ඉතින් ඔහොම තමයි අපේ පන්ති වැඩ පිළිවෙල යන්නේ. ඉතින් හරි මම හිතන්නේ වැඩේ පැහැදිලි වෙන්න ඇති. හරි? හරි. රයිට්. රෙකෝඩින් දෙනවා තමයි ඔව් ළමයි හැම ලයිව් ක්ලාස් එකකින් පස්සේ ඔයාලා ක්ලාස් එකට ආවට පස්සේ රෙකෝඩින් එකක් හම්බ වෙනවා. හරි. රයිට්. අපි පන්තිය පටන් ගන්න කලින් හරි පොඩ්ඩක් මේ දැන් ඔයාලා බලාගෙන හිටියනද අර මෙඩිසින් ඉංජිනේරින් ගිහපු අයිලා ටිකක් අක්කලා ටිකක් කතා කරනකම් මම පොඩි වෙලාවක් දෙන්නම් ඒගොල්ලන්ට කතා කරන්න. හරි ඊට පස්සේ අපි පන්තියේ වැඩ පිළිවෙල කරගෙන යමු. ඒගොල්ලෝ බලාගෙන ඉන්නව නැත්තම් උගන්වන්නවත් බලන් ඉන්න වෙනවා. හරි? රයිට්. රයිට්. පොඩ්ඩක් ඉන්න අපි ඒක ඔන් කරලා දෙන්නම්. හරි? පොඩ්ඩක් කොහොම ලයිව් එකේ ඉන්න ඔයාලට දැන් ළමයි පිළිවෙලට කතා කරයි ඈ. හෙලෝ මම ඇහෙනව නේද? ඔයාලට දැන් ඔන්න එක අයියා කෙනෙක් කතා කරයි එයාම කියයි එයා ගැන විස්තර. හරි මම කියනකොට හොඳයි නේද? රයිට්. මේ අයියා අපේ 2022 පන්තියට ආවා මේ වෙනකොට එයාගේ දිස්ත්‍රික් රෑන්ක් එකේ රිසල්ට් එකත් එක්ක කියයි. හරි මේ වෙනකොට මොරටුවේ මොරටුවේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ ඉගෙනුම ලබනවා. හරි එයා කියයි වැඩ කරන්න ඕන කොහොමද අපේ පන්ති හේතු උනේ කොහොමද? රයිට් පේපර්ස් ලියන්න ඕන කාලේ මොකක්ද? පන්ති ගොඩකට යන්න ඕනද? ඒ කතන්දර ටික එයා කියයි. පිළිවෙලට අහගෙන ඉඳලා රයිට් ඔයාලගේ ජීවිතේට දෙයක් ගන්න අපි කියනට වඩා හරි එතකොට මේ ගියපුම ළමයෙක් කියන එක මම හිතන්නේ ඔයාට දැනෙනවා වැඩි. හරි රයිට්. ගුඩ් ඉවනිං කියලා මේ හැම පිළිගන්න මේ ඔයාලා දැන් නංගිලා මල්ලා ඔක්කොම ඕලෙල් එක්සෑම් ලියලා රිසල්ට් එක ගන්න ඉන්නේ. මුලින්ම හැමෝටම තමයි බලාපොරොත්තු වෙන රිසල්ට් එකක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට කියන්න තියෙන්නේ ඔයාලා දැන් ඉස්සෙල්ලාම තියෙන කොහොමද ඔයාලට සබ්ජෙක්ට් වල ගන්න ඔයාලා කොහොමද මේ කියන්නේ අඩු රිසල්ට් එකක් ලැබෙයි කියලා හිතලා ඔයාලා මැත් සයන්ස් ගන්න ආව නෙමෙයිනේ ඔයාලා කොහොමද කියන්නේ හොඳ රිසල්ට් එකක් තියෙයි කියලා හිතලා මැත් සයන්ස් ගන්න ආව කට්ටියනේ. එතකොට ඔයාලට කොහොමත් මේක ඉස්සරහ කරන් යන එක ලොකු අමාරුවක් sorry මේ ඉස්සරහ කරන් යන ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ඔයාලට මුලින් කරන් තියෙන්නේ කට්ටිය කොහොමද මුල් කාලේ ක්ලාස් තියෙන හැම එකම යනවා. ඔයාලා ගිහිල්ලා හොඳ ක්ලාස් එකක් හොයලා බලන්න.
මැස් කරන එකෙන් නම් මැස් වලට හොඳ ක්ලාස් එකක්. ඒ වගේම පේපර් ක්ලාස් එකක්. බයෝ කරන එකෙන් නම් බයෝ වලට ක්ලාස් එකක්, පේපර් ක්ලාස් එකක්. කෙමිස්ට්‍රි කරන එකෙන් නම් සර් කියන්නේ මං කියන්නේ සර් කියන්නේ සර් ඔයාලට කියන්නේ අපිව ෂුවර් නැත්නම් තව කට්ටිය ගිහින් බලන්න මුලින්. මුලින් බලන්න ඔයාලට වෙනස තේරෙයි කොහොමද ඒ කියන්නේ. සර් කරන පැටර්න් එකයි අනිත් කට්ටිය පැටර්න් එක බලද්දි ඔයාලට මුල් කාලේ වෙනස තේරෙයි. මම මුල් කාලේ මම මුලින්ම ජොයින් වුණේ සර්ගේ පේපර් ක්ලාස් එකට. අපේ කාලේ මට සර් ගැන දැනගන්න හම්බුනේ මැදින්. මම සර්ගේ පේපර් ක්ලාස් එකට ජොයින් වුණේ. මම මුල් කාලේ කරේ පේපර් ක්ලාස් ගියා. අපිට අවුරුද්දක් පස්සේ පේපර් ක්ලාස් පටන් ගත්තා. සෝරි. පේපර් ක්ලාස් පටන් ගත්තා. ඒ පේපර් ක්ලාස් පටන් ගත්තාම ඒ කාලේ අපි පේපර් ක්ලාස් 3ක් තෝරගෙන ඒ තුනට ගියා. මුලින් තියරි වලට ක්ලාස් 3ක් තෝරගෙන ඒ ක්ලාස් 3ට ගියා. මයි දිස්ත්‍රික් රෑන්ක මම කියන්නේ දිස්ත්‍රික් රෑන්ක 27 ගියේ මලියදේවට. සර් ගැන කියනවා නම් සර් හම්බුනේ මුලින්ම පේපර් ක්ලාස් එකෙන්. සර්ගේ තියරි කොහොම මම සර්ගේ තියරි ක්ලාස් එකට ගිහින් නැහැ. සර් තියරි කොච්චර හොඳට උගන්වනවද කියලා අපිට හිතා ගන්න පුළුවන් සර්ගේ පේපර් ක්ලාස් එකට ගියාම. මොකද සර් පේපර් ක්ලාස් එකේ එක ප්‍රශ්නයක් හම්බුණා, සමහර ප්‍රශ්න තියෙනවා පැය භාගයක් විතර වුණත් විස්තර කරන ප්‍රශ්න තියෙනවා. කියන්නේ ප්‍රශ්නේ කරුණු තියරි කරුණු ගොඩක් තියෙනවා නම් සර් කරන්නේ මේ ප්‍රශ්නේ අරන් කියන්නේ වෙලාව ගැන බලන්නේ නැහැ. සර් කරන්නේ ඒ ප්‍රශ්නෙට ඕන ටික මේ පැය භාගයක් වුණත් තරම් ලස්සනට විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ සර් තියරි ක්ලාස් එකේ උගන්වන ටික එහෙමම අපිට පේපර් ක්ලාස් එකේ ඉගෙනනවා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් සර් කොච්චර හොඳ තියරි ක්ලාස් එක කරනවා කියලා. ඔයාලට කියන්න තියෙන්නේ තව ක්ලාස් වලට ගිහින් බලන්න. සර් ගැන කිසිම බයක් තියාගන්න දෙයක් නැහැ. සර් ගානට අපිට මම හිතන්නේ මාස 3ක් 4ක් විතර ගානේ සිලබස් ටික ඉවර කරා. වෙන කිසිම මං ගිහින් තියෙන කිසිම තියරි ක්ලාස් එකක මාස 3ක් 4කට ගානේ තියරි ඉවර කරන්නේ නැහැ. සර් කලින් තියරි ඉවර කරලා ඊට පස්සේ පේපර් ක්ලාස් වලට පටන් ගන්නේ තව අවුරුද්දකින් විතර මං හිතන්නේ. පේපර් ක්ලාස් එක පටන් ගත්තා. පේපර් ක්ලාස් එක ගැන කියනවා මම මතක හැටියට මං ගිහින් තියෙන පේපර් ක්ලාස් කෙමිස්ට්‍රි වල පේපර් ක්ලාස් 3කට විතර මං ගිහින් තියෙනවා. මට ගියේ සුපිරිම් පේපර් ක්ලාස් එක හම්බුනේ සර් පේපර් ක්ලාස් එක. මොකද කියනවා සර් අපිට කරේ උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් පේපර් ක්ලාස් එක කරේ. සර් දවසේ ෆුල් පේපර් එකක් ලියවලා ඊට පස්සේ ඒ පේපර් එක එදාම සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන අතරේ සර් පේපර් එක බලලා හවස අපි යද්දි අපි අතට ලකුණු ටික දෙනවා. ඒ ලකුණු දීලා සර් ඒ වගේම වැඩිම ලකුණු තියෙන 3 දෙනෙක්ව තෝරලා ඒ කට්ටියට මම හිතන්නේ මෙඩල් දෙනවා මාසයේ අවසානයේ මෙඩල් දෙනවා. මං ගිය කාලේ කොහොම හරි මං සර්ගේ පන්තියට පලයන ගිය දවසේ මට තිබ්බ ලකුණු මම දැන් 40 ගානක් තිබ්බේ මගේ ලකුණු. ඒ කියන්නේ මම වෙන පේපර් ක්ලාස් වලට ගිහින් තියෙනවා. ඒ පේපර් ක්ලාස් වල හරියට කියන්නේ කියන්නේ එක්කෝ පේපර් එකෙන් භාගය ඒ දවස්වල ලියන්නේ. ඒ කියන්නේ එක්කෝ එක දවසක රචනා එකක් අය MCQ එක. සේ පේපර් ක්ලාස් එහෙම නැහැ. ඒ කියන්නේ ෆුල් පේපර් එකක් එක දවසේ ලියනවා. පළවෙනි දවසේ මට ලකුණු 40 ගානක් තිබ්බේ. සර්ගේ එකේ වැඩිම ලකුණු තිබ්බේ ඒ දවසේ මම හිතන්නේ 70 ගානක්. ඊට පස්සේ මට ගියාට පස්සේ මට හිතුණා මේකේ මුල් 3 දෙනාගෙන් අතට එන්න ඕන කියලා. ඊට පස්සේ මම කරේ මම මට මතකයි මම ඒ සතියේ මුලින්ම ගිය ගමන් කරේ ඒ සතියෙම විතර මම බැලුවේ කෙමිස්ට්‍රි. ඒ පේපර් ක්ලාස් එක ගැන. ක්ලාස් එකේ මුල් 3 දෙනා අතට එන්න. මම ඊට පස්සේ ලකුණු ටික ටික වැඩි වුණා. මම කොහොම හරි අන්තිම සතියට කලින් සතියේ ඒ සතියේ ක්ලාස් එකේ වැඩිම ලකුණු තිබ්බේ මට. සර් ඊට පස්සේ මල් ළඟට ඇවිල්ලා කතා කරා. සර් අපිත් හොඳට කතා කරනවා කියන්නේ. ඉන්න ළමයි ඔක්කොම ගැන සර් හොඳට දන්නවා. සර් අපි ගැන හොයලා බලනවා. ඔයාලට කෙමිස්ට්‍රි ගැන සර් ගාවට එනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා කෙමිස්ට්‍රි ටික කොහොමද සර් කොට දාලා දෙනවා. ඒකට කියන්නේ 90 95 ඒ අතරේ 90ට වැඩි එකකට යන්න පුළුවන් සර් කරන ටික හරියට කරොත් එහෙම. සර් මේ පේපර් ක්ලාස් එකේ සාමාන්‍යයෙන් 70 වැඩි වෙන ලකුණු ගන්නවා කියන්නේ කොහොමද ඒ ලෙවල් පේපර් එකේ 85 90ට වැඩියෙන් ලකුණු ගන්න එක ඒ කියන්නේ ලොකු අමාරුවක් නෙමෙයි. සර් මාකින් එක අපිට හදලා දෙනවා. ඒ මාකින් එක වාගේ අද දෙනවා. සර් තියරි ක්ලාස් එක මම සර් තියරි ක්ලාස් වලට ගිහින් නැහැ. හැබැයි සර් පේපර් ක්ලාස් එක ඩිස්කස් කරද්දී සර් තියරි කරුණු ටික අපිට ලස්සනට අර මතක හිටින විදියට කියලා දෙනවා. මම සර් පේපර් බලන්න ගියා. පේපර් බලන්න යද්දී මම දැකලා තියෙනවා සර් තියරි ක්ලාස් එක උගන්වද්දී සර් තියරි ක්ලාස් එක පේපර් ක්ලාස් එකේ මම දැකලා තියෙනවා ප්‍රැක්ටිකල් සර් කරලා පෙන්නනවා. කියන්නේ ප්‍රැක්ටිකල් බඩු ටික ගන්නලා ඒ ටික කරලා පෙන්නනවා. තියරි ක්ලාස් සර් කරලා පෙන්නනවා ඒවා ටික. එහෙනම් ප්‍රැක්ටිකල් ගැන බය වෙන්න දෙයක් නැහැ. තියරි කරුණු
ඔයාලට ඉස්සර හම්බෙයි ඉනෝගනික් ඕගනික් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වල කට්ටිය අමාරුයි කියලා කියන්නේ ඒ ටික. හැබැයි සර්ගේ ක්ලාස් එකට යනවා නම් ඉනෝගනික් ඕගනික් කියන්නේ කිසි අවුලක් නැහැ. කියන්නේ ඉක්මනට ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩම් දෙයක් තමයි ඉනෝගනික් ඕගනික් කියන්නේ. සර්ගේ ක්ලාස් එකට යනවා නම් ඒක ඔයාලට කිසි අවුලක් වෙන එකක් නැහැ. ඔයාලට කියන්න තියෙන්නේ මුල් කාලේ වැඩ කොට ගහ ගන්න එපා. වැඩ ටික හරියට කරන්න. සර්ගේ ක්ලාස් එක ගැන අවුලක් නැහැ. ඔයාලට තියෙන්නේ තව ක්ලාස් දෙකක් බයෝ කරන එක නම් බයෝ වලට හොඳ ක්ලාස් එකක්, පේපර් ක්ලාස් එකක්. මැත්ස් කරන එක නම් මැත්ස් වලට හොඳ ක්ලාස් එකක්, පේපර් ක්ලාස් එකක්. ඒ වගේම ෆිසික්ස් වලට හොඳ ක්ලාස් එකක්, පේපර් ක්ලාස් එකක් හොයාගෙන මුල් කාලේ නම් වැඩ කොට ගහ ගන්න නැතුව පිළිවෙලට ගානට කරගෙන යන්න. එතකොට අන්තිම කාලේදී ඔයාලට වැඩ කොට ගහින්න තියෙයි. එතකොට ඔයාලට හොඳ රෑන්ක් එකකට යන එක ලොකු අමාරුවක් නේ ගන්නෑ. මගේ පැත්තෙන් කියනවා නම් මට ගුරුවරයෙක් විදිහට කියන්නේ ළඟින් මාස්ටර් ගන්න හම්බෙලා තියෙන සර්. මොකද සර් අපි හැමෝම ගාඩ එල්ල හොඳට කතා කරලා ඒ වගේම කෙමිස්ට්‍රි වලට මං ක්ලාස් ගොඩකට ගිහින් දෙනවා. මං තුනකට විතර ගිහින් දෙනවා. මට හම්බෙච්ච හොඳම සර් තමයි. ඔයාලට තව මොනවා හරි කියන්න. ඔයාලට ඒලෙවල් මං හිතනවා මට තව කියන්න දෙයක් නැහැ කියලා. තව අපේ තව 3 දෙනෙක් 4 දෙනෙක් මට මං දන්න කීයක් කියනවා. තව කට්ටිය කතා කරේ ඔයාලට. ඔයාලට මං සුබ්පාදනා කරනවා ඔයාලා හිතන O level result එකක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලට A level හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා ඉංජිනේරින් මෙඩිසින් වගේ හොඳ ඒකට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you. හරි මං හිතන්නේ මේ ඔයාලට ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්නේ නැති මේ අපි අයියට විශ් කරමු. එයා මේ වෙනකොට මොරටුව ඉංජිනේරින් කියන්නේ සිලෙක්ට් වෙලා තමයි යන්න තියෙන උඩම කෝස් එක මොරටු ඉංජිනේරින් ෆැකල්ටි එක ඉගෙන ගන්න අයිය කෙනෙක්. මම හිතන්නේ ඔයාලට ගොඩක් දේවල් හරි දැනගන්න ලැබෙන්නේ නැති මේ A level ජීවිතේ මෙතනින් ඉස්සරහට යද්දි ඔයාලට ඕන වෙන දේවල් හරි මේ මැක්ස් කරන ළමයින්ට ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්නේ නැති. හරි. දැන් බයෝ කරන ළමයි බලාගෙන ඇති මේ එතකොට මේ මෙඩිසින් ගියපු අක්කා කෙනෙක් හෝ අයියා කෙනෙක් කතා කරොත් එයාලටත් වටනවා අපි කාල වේලාවත් එක්ක ළමයි මේ මට කතා කරන්න දෙනවා නම් ඕන තරම් කතා කරන්න දෙන කට්ටිය ඉන්නවා. හරි මේ කාල වේලාව සීමිතයි. එතකොට අපේ channel එකේ දාලා තියෙනවා ගොඩක් ඔය අයියලා අක්කලා කතා කරපු වීඩියෝස් ඒවල බලන්න. හරි. මෙඩිසින් ගියපු අපි අක්කා කෙනෙක්ට පොඩි chance එකක් දෙමු. මේ අක්කත් අපේ පන්ති ඇවිල්ලා මම හිතන්නේ දැන් 3rd year ඉන්නේ. හරි. තව අවුරුදු 2කින් අනාගත වෛද්‍යවරියක්. හරි. හරිම හොඳ අක්කා කෙනෙක්. පන්ති අපි පේපර් පෑනල් එකෙත් හිටියා. ඒකට ගොඩක් අපිට උදව් කරා පේපර්ස් බලන්න ඒ දේවල් වලට. දැන් මේ වෙනකොට වයම මං හිතන්නේ වයම මෙඩිකල් ෆැකල්ටි එකේ 3rd year එකේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ. හරි. එතකොට මේ ඔයාලට බයෝ කරන ළමයිට විශේෂයෙන් හරි පණිවිඩ කීපයක් දෙයි. කොහොමද වැඩ කරන්න ඕනේ, අපේ පන්ති උදව් වුණායි කොහොමද, ඒ දේවල් ටික. හරි. රයිට්. ඒකින්ද මේ අපි එක්කටත් පොඩි අවස්ථාවක් දෙමු. මේ අක්කා 2022 අවුරුද්දේ 2022 අවුරුද්දේ වෛද්‍ය පීඨයට තේරිච්ච අක්කා කෙනෙක් අපේ පන්ති ඇවිල්ලා මේ අතර මේ දේවල් කරන්න ළමයි මට මාව මාකට් කරගන්න නෙමෙයි. හරි. ඔයාට දෙයක් කරන්න. මොකද ඔයාලා වගේම ඉස්සර පන්ති වල ඉඳගෙන ඉඳලා රයිට් අපේ ඔන්ලයින් සෙෂන්ස් වලට ඇවිල්ලා රයිට් පේපර්ස් ලියලා හරි දාඩිය දාගෙන ගොඩක් මහන්සි වෙලා රයිට් දැන් අද වෛද්‍ය පීඨ වලට ඉංජිනේරු පීඨ වලට ගිහිල්ලා තව අවුරුදු දෙක තුනකින් බෙහෙත් දෙන හරි ඒ වගේම හොඳ කම්පැනිස් වල වැඩ කරන ඉංජිනේර්ස්ලා ඩොක්ටර්ස්ලා. හරි. එතකොට ඔයාට අර ගැම්මක් එනවනේ මම ගුරුවරයෙක් විදිහට මම කියනවට වඩා එහෙම කෙනෙක් කතා කරනකොට මම හිතන්නේ ඔයාට දැනෙන දේ වැඩි. හරි. ඒකින්ද මේ ඔයාට අත්දැකීමක් ගන්න, ඔයාට අවබෝධයක් ගන්නයි මේ දේවල් කරන්නේ. පළවෙනි දවසේ මෙතනින් ඉස්සරහට මේ දේවල් නැහැ. හරි. රයිට් අපි යකරත් කතා කරන්න දෙමු. අපි දෙමු සඳුනි සෙව්වන්දිකා. හරි. ඒ අක්කට කතා කරන්න දෙමු. එයා ඔයාට කතා කරලා කියයි කොහොමද වැඩ කරන්න ඕන, ඩොක්ටර් කෙනෙක් වෙන ලයිෆ් එක කොහොමද කියලා. හරි. හරි. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම සඳුනි. මම වයඹ මෙඩිකල් ෆැකල්ටි එකේ සෙකන්ඩ් ඉයර් එකේ වැඩ ස්ටඩි කරන්නේ. මම සර් ගැන කියනවා නම්
මට සර්ව හම්බුනේ පේපර් ක්ලාස් එකේදී ඇත්තටම මොකද අපි සර්ගේ මුල්ම බැච් වෙන්නේ නැති. ඉතින් අපිට වාසනාව හම්බුන්නේ නැහැ සර්ගේ තියරි ක්ලාස් එකට යන්න. ඒත් මේ ඔයාලට ඒ වාසනාව හම්බෙලා තියෙනවා මේ සර්ගේ තියරි එකට යන්න. ඒක ඇත්තටම ගොඩක් ලකි. මේ මොකද සර් ගැන කියනවා නම් මේ අපිට දැන් පේපර් ක්ලාස් තියෙනකොට මට පේපර් ක්ලාස් එකට ඉස්සරවම ජොයින් වෙනකොට මට මතකයි මුල්ම පේපර් එකට මට ලකුණු තිබ්බේ ලකුණු 50 ගාණක්. කොහොම හරි එහෙම තිබ්බේ. ඒ වුණාට මම හැමදේම සර්ගේ පේපර් එකට ජොයින් වුණා. ජොයින් වෙලා එදාට දෙන පේපර් එකට කලින් දවසේ රෙඩි වෙලා පේපර් එක හරියටම ලියලා සර් එදාම ලකුණු දෙනවා අපේ. පේපර් එක බලලා ලකුණු දෙනවා. එතකොට මේ අපිට පුළුවන් අපිට කොතනද වැරදිලා තියෙන්නේ එතකොට මේ අපි දන්නේ නැත්තේ මොනවද ඒ දෙක එදාම දැනගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ මම සමහර තියරි කොටස් පාවා ඉගෙන ගත්තේ සර්ගේ පේපර් ක්ලාස් එකෙන්. ඉතින් මේ ඉනෝගනික් ඕගනික් එහෙම තනිකර මම සර්ගෙන් ඉගෙන ගත්ත පේපර් ක්ලාස් එකෙන් වුණා. දැන් ඔය A level paper එකේ අපිට තෝරගන්න ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නවල මේ එතකොට සර් කියා දෙනවා එක එක ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. දැන් ඔකේ අනුමාපන ප්‍රශ්නයක් තියෙනවා. මම කලින් හිතන් හිටියේ ඒ අනුමාපන ප්‍රශ්නේ කරන්නෙම නැහැ කියලා. ඒ වුණාට සර්ගේ පේපර් ක්ලාස් එකේ සර් කියා දෙනවා මේ ප්‍රශ්නේ මෙහෙම ස්ටෙප් විදිහට මෙහෙම උත්තර ලියන්න. එතකොට මේ කරන්න පුළුවන් කියලා. ඒකට කොහොම හරි මම අන්තිම වෙනකොට සර්ගේ පේපර්ස් වලින්ම අනුමාපන ප්‍රශ්න ලියන්න ඕනි කොහොමද කියලාත් හොයාගත්තා. කලින් කිව්වා වගේම මේ මටත් සර්ගේ අන්තිම දවසේ පේපර් එක ලිව්ව එකේ මටත් පුළුවන් වුණා අර টොප් රෑන්ක් එකකට එන්න. ඒක ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලටත් කියන්නේ මේක මේ ඔයාලා බයෝමැස් තෝරගත්ත ඔයාලට පුළුවන් හින්දානේ ඔයාලට අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් එනවා O level වලින්. ඒ වගේම A level උත් අමාරු නැහැ. ඔයාලා මුලින් ඉඳන්ම වැඩ කරා නම් බයෝමැස් කරනවා කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. කරන්න ඕනේ දැන් ක්ලාස් එකේ එදා කරපු දේ එදාම හවස ගිහිල්ලා ගෙදර ගිහිල්ලා බලා ගන්න ඕනේ. එතකොට වැඩ ගොඩ ගැහෙන්නේ නැහැ. එතකොට මේ වැඩ ගොඩ ගැහෙන්නෙත් නැහැ. ලොකු ස්ට්‍රෙස් එකකුත් නැහැ. අපිට ලේසියෙන්ම ඒකක් දාගන්න පුළුවන්. කෙමිස්ට්‍රි වලට වගේම අනිත් සබ්ජෙක්ට් එකටත් ඔයාලා හොඳ ක්ලාසස් තෝරගන්න. මම අනිවාර්යෙන් කිව්වත් වගේ ඔයාලට සර්ව රිකමන්ඩ් කරනවා. ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන් සර්ට ඔයාලා සර් කියන විදිහට හරියටම සර්ගේ තියරි ක්ලාස් එකකටත් ඉඳලා සර්ගේ පේපර්ස් උත් හරියට ලියලා වැඩ ටික කරගත්තා නම් ඔයාලට හරිම පහසුවෙන් කෙමිස්ට්‍රි වලට ඒකක් දාගන්න පුළුවන්. එහෙම තමයි ඉතින් මේ සර් ඇත්තටම අපි ගැන පෞද්ගලිකව හොයලා බලුවා. මට හොඳට මතකයි පේපර් ක්ලාස් එකේ ලකුණු ටිකක් හරි අඩු වෙච්ච දවසක් නම් ළඟට අවිල්ලා අහනවා පුතේ ඇයි මේ මොකද උනේ පේපර් එක අඩු වුනේ මොකද්ද ප්‍රශ්නේ වැරදුනේ කියලා. ඉතින් එහෙම හොයලා බලන හින්දා අපි අනිවාර්යෙන් හරි උද්‍යෝගයෙන් සර් ක්ලාස් එකට ආවා. ඒ වගේම පැට්‍රිකස් ගැන කියනවා නම් සර් පේපර් ක්ලාස් එකේදී පවා මේ ඉනෝගනික් වලට එහෙම පැට්‍රිකස් ලයිව් අපිට පෙන්නුවා කරලා. කලර්ස් වෙනස් වෙන විදිය. ඉතින් ඇත්තටම හොඳට මතක හිටිනවා ඒකින්ද. ඔයාලට කියන්නේ ඔයාලා මහන්සි වෙන්න, ගොඩක් මහන්සි වෙන්න. ඔයාලට එක ෆස්ට් අයි එකෙම එතකොට යන්න පුළුවන්. අර කියන්නේ work smart not hard කියලා. ඒ වගේම ඔයාලා හරි විදිහට පේපර්ස් කරලා එක පොත දිහා බලන් හිටියට වැඩක් නැහැ. පේපර් ක්ලාස් එකට ගිහිල්ලා පේපර්ස් කරලා මොනවද වැරදුනේ කියලා එදාම හොයලා ඒ විදිහට කරොත් තමයි හරියටම කරගන්න පුළුවන් වෙන්නේ. මේ ඒක තමයි ඉතින්. ගොඩක් ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට. ඒ වගේම සර්ටත් ගොඩක් පිං. සර් හින්දා තමයි මම මේ අද කෙමිස්ට්‍රි වලට ඇත්තටම ඒකක් ගත්තේ සර් හින්දා. ඒක බය නැතුව කියන්න පුළුවන්. ස්තුතියි. මම හිතන්නේ මේ ඔයාලට වැදගත් වෙන ජීවිතයට ඕන වෙන ගොඩක් දේවල් ඒ අක්කලා අයියාගෙන් දැනගත්තා. මේ අපි ඉදිරි දවස්වලත් පන්ති යන අතරතුර තව ගොඩක් අයියලා අක්කලා ඉන්නවා. ඔයාලට අදහස් කීපයක් මම පන්ති යන අතරතුර ඉදිරි සතිවලදීත් දෙන්නම්. අද පළවෙනි දවසේ මම 3-4 දෙනෙක් වෙලා ඇස්ති කරගත්තේ කාලය පොඩ්ඩක් සීමිත වීමත් එක්ක. හරි. අපි ඉදිරි සතිවලදී තව අයියලා අක්කට කතා කරන්න දෙමු. හරි. රයිට්. ඉතින් ඕම තමයි. හරිද ඒගොල්ලෝ
ක්ලාස් පටන් ගත්තේ අපි 4ට. හරි. එතකොට ඉතින් අනාගත වෛද්‍යවරු, ඉංජිනේරුවරු වෙලා දවසක මේ සමාජයට සේවයක් කරලා අපි සූපතු මේගොල්ලන්ට ඒගොල්ලන්ගේ අනාගත ජීවිතේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ජීවිතේම හම්බෙන්න කියලා. හරි. දැන් අපි යමු ආලය කතාවට. හරි. රයිට්. මම හිතන්නේ මේ වටපිටාව ඕන හැමදේම දැන් මේ වෙනකොට ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මේ විෂය කොහොමද මම කිව්වට වඩා ඒ අක්කලා අයියලා කියපු දේවල් වලින් හොඳට පැහැදිලි වෙන්න ඇති මේ විෂය කොහොමද යන්නේ, මේකේ බැරෑරුම්කම කොහොමද, ඔය දේවල් ටික. ඉතින් අපේ පන්තියට ඇවිල්ලා බලන්න දැන්. හරි. දැන් මම තව චුට්ටකින් උගන්වන්න පටන් ගන්නවා. හරි. ඇවිල්ලා බලන්න, ඉගෙනගෙන බලන්න. ඔයාලට තේරෙයි අපේ පන්තියේ වැඩපිළිවෙල මම පැහැදිලි කරා මුලින්. ඔයාලට තේරෙයි පන්තිය තුලින් ඔයාලට ඒකක් ගන්න බැරිද, පන්තිය හොඳද නැද්ද කියලා. ඔයා මේ ලංකාවේ තියෙන ඕන පන්තියකට ගිහිල්ලා බලන්න. හරි. ඔයාලට මගේ පන්තිය සෙට් වෙන්නේ නැත්නම් ඒ සෙට් වෙන පන්තියේ නතර වෙන්න. හරි. රයිට්. ඉතින් ඔහොම තමයි මුල් අදියර. අපි එන යමු අපේ පාඩමට. අද අපි පොඩි ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. හරි. බය වෙන්න එපා. එකපාරට දැන් උගන්වනවද? හරි. අපි යම් තරමකට දේවල් ටික ඉගෙන ගන්නවා. මම මුලින්ම කියන්නම් මේ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක ගැන ආගන්න. දැන් අයියලා කළා කිව්වා ඕගනික් කෙමිස්ට්‍රි, ඉනෝගනික් කෙමිස්ට්‍රි දැන් දන්නෙත් නෑ සමහරු. මොනවද ඒ කිව්වේ කියලා. හරි. ආගන්නකෝ. රයිට්. කෙමිස්ට්‍රි. මුලින්ම කෙමිස්ට්‍රි කියලා කියන්නේ සමහරුන්ට කෙමිස්ට්‍රි කියලා කියා ගන්නත් බෑ. හරි. කෙමිස්ට්‍රි කියලා කියන්නේ රසායන විද්‍යාවට. හරි. ඔයාලා O level කාලේ මං හිතන්නේ විද්‍යාවට මේ මම O level classes ගැන දන්නේ නැහැ. මම O level class කරලා නැහැ. අපේ කාලේ නම් විද්‍යාව කොටස් තුනකට බෙදලා තිබ්බා. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියලා. ඔයාලගෙත් එහෙම බෙදලා තිබ්බද? O level විද්‍යාවට. නැද්ද? එහෙම නැද්ද බෙදලා තිබ්බේ නැද්ද? තිබ්බා. තිබිලා. හරි. රයිට්. එතකොට අන්නේ O level වලට ඉගෙන ගත්තේ ඔයාලා රසායන විද්‍යාව කියලා කොටසක්. අන්න ඒක තමයි මේ වැඩිදුර උසස් අධ්‍යාපනය සඳහා උසස් පෙළ සඳහා මේ ඉගෙන ගන්න යන්නේ. හරි. රයිට්. එතකොට මේ කෙමිස්ට්‍රි කියන අපේ රසායන විද්‍යාව කියන විෂය රසායන විද්‍යාව කියන විෂය හරි ප්‍රධාන කොටස් කීපයක් යටතේ අපි ඉගෙන ගන්නවා. පළවෙනි එක ළමයි අපි හඳුන්වනවා සාමාන්‍ය රසායනය. සාමාන්‍ය රසායනය. හරි. අපි කියනවා ජෙනරල් කෙමිස්ට්‍රි කියලා. හරි. දෙවැනි කොටස තමා පුතේ. හරි. දෙවැනි කොටස. හරි. අකාබනික රසායනය. අකාබනික රසායනය. රයිට්. තුන්වෙනි කොටස කාබනික රසායනය. කාබනික රසායනය. හරි. හතරවෙනි කොටස හරි. හතරවෙනි කොටස භෞතික රසායනය. ඒතර කෙමිස්ට්‍රි තායි බෙදෙනවා ළමයි. භෞතික රසායනය. රයිට්. පස්වෙනි කොටස තව තියෙනවා තව එකයි මේක විතරයි. හරි. කර්මාන්ත රසායනය හා කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය. කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය. ඔය තමයි මේ අපේ කෙමිස්ට්‍රි වලට අදාළ ප්‍රධාන කොටස් ටික. ඒතකොට රසායන විද්‍යාව කෙමිස්ට්‍රි අපි ප්‍රධාන කොටස් 6ක් යටතේ ඉගෙන ගන්නවා. හරි. ඒතකොට අපේ සිලබස් එකේ පාඩම් කීයක් තියෙනවද? අපේ උසස් පෙළ සිලබස් එකේ තියෙන ළමයි යුනිට්ස් ඔක්කොම 14ක්. හරි. පාඩම් ඔක්කොම 14ක් තියෙනවා. ඔය පාඩම් 14 මේ කොටස් වලට බෙදලා තමයි අපි ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒක වෙනම කාමාන් රසායනික කියලා ඉගෙන ගන්න නෑ. පාඩම් ටික 1 2 3 4 කියලා පිළිවෙලට ඉගෙනගෙන යනවා. දැන් උදාහරණයක් පළවෙනි පාඩම. පළවෙනි පාඩම තමයි සමහරු දන්නවා ඇති මේ වෙනකොට. හරි. පළවෙනි පාඩම පරමාණුක ව්‍යුහය කියන පාඩම. අපි දැන් ඒක පටන් ගන්නවා චුට්ටකින්. පරමාණුක ව්‍යුහය තමයි අපේ පළවෙනි පාඩම. අපේ දෙවෙනි පාඩම ව්‍යුහය හා බන්ධන. හරි. ව්‍යුහය හා බන්ධන. එතකොට මේ ව්‍යුහය හා බන්ධන කියලා කියන්නේත් සාමාන්‍ය රසායනයට අයිති පාඩමක්. පරමාණුක ව්‍යුහයත් සාමාන්‍ය රසායනයට අයිති පාඩමක්. තුන්වෙනි පාඩම රසායනික ගලණය. ඒකත් මේකට දාලා පාඩමක්. හතරවෙනි පාඩම වායු. අන්න ඒක භෞතික රසායනයට අදාළ පාඩමක්. පස්වෙනි පාඩම තමයි ශක්ති විද්‍යාව. ඒකත් භෞතික රසායනයට අදාළ පාඩමක්. හයවෙනි පාඩම තමයි SPD වල ගොනු වල රසායනය. ඒක අකාබනික රසායනයට අදාළ පාඩමක්. ඔන්න ඉතින් අපේ පාඩම් 14ම එක් කොටස් වලට අයිති වෙනවා. හරි. එහෙම තමයි අපි මේ පාඩම් ටික කතා කරගෙන යන්නේ. කිසිම දෙයක් ලියන්න ඕනේ නැහැ. හරි. මොකුත් ලියන්න එපා. මං කියන එක අහගෙන ඉන්න මම ලියන්න අවශ්‍ය තැනදී කියන්නම්. හරි.
රයිට් පස්සේ ජොයින් වෙච්ච ළමයි අපි මුලින් පන්ති වැඩපිළිවෙල පැහැදිලි කරා. ඒ මුල් ටික රෙකෝඩින් එක දෙනවා ඒගොල්ලන්ට. ඒක බලන්න පන්ති වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම පැහැදිලි කරා. මුලින් පන්ති යන්නේ කොහමද? දෙන ටියුට්ස් මොනවද? පේපර්ස් මොනවද? හරි මේ අලුතෙන් දැන් ආපු ළමයින්ට කියන්නේ මේ ටියුට්ස් ගැන හැමදේම පැහැදිලි කරා. හරි මුල් ටික අපි රෙකෝඩින් එකකින් බලමු. දැන් මම කියන එක අහගෙන ඉන්න දැන්ට. හරි පේපර්ස් ලියන්නේ ෆිසිකල් ක්ලාස් ඕනද නැහැ? ඔයාලට දිවෙන පුරා අපි ආයතනවල පේපර් ක්ලාස් පටන් ගන්නකොට පේපර් ක්ලාස් ලෑස්ති කරලා දෙනවා. ෆිසිකල් එන්නත් පුළුවන් නැත්නම් ඔන්ලයින් ලියනවා නම් ඔන්ලයින් ලියන්නත් පුළුවන්. හරි ඒ සියලු දේවල් ඔයාලට සකස් කරලා දෙනවා. හරි රයිට් අහගෙන ඉන්න මම කියන එක මේ මුල් ටිකේ රෙකෝඩින් අපි බලන්න ඒගොල්ලෝ දැන් ආපු ළමයි ඒ හැමදේම පිළිවෙලට මුල් ටිකේ කිව්ව පුතේ හරි ඊට පස්සේ අහගෙන ඉන්න ඊළඟට රයිට් ඔය තමයි මේ කෙමිස්ට්‍රි වල දාලා කොටස් ටික ලියන්න එපා මොකද අහගෙන ඉන්නේ හරි එතකොට මේ පාඩම් 14ක් පුරාවට ළමයි අපි මුල ඉඳන් මේක කරගෙන යනවා දැන් ඔයාලට ඊළඟට එන ප්‍රශ්න තමයි මේ O level විද්‍යාවට ඒකක් ඕන සර් කෙමිස්ට්‍රි කරන්න හරි O level කෙමිස්ට්‍රි ටික අමාරු වෙන්නේ සර් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්වත් ලියන්න දන්නේ නැහැ නේ ඒව ඕනද ඒ කිසිම දෙයක් A level කෙමිස්ට්‍රි කරන්න ඕනේ නැහැ. දැන් අද උගන්වනවා කෙමිස්ට්‍රි. එතකොට තේරෙයි. හරි. ඔය O level වල කෙමිස්ට්‍රි වල ඉගෙනගත දේවල් විද්‍යුත් විච්ඡේදනය අමාරුයි කියයි. හරි. O level වල කෙමිස්ට්‍රි අමාරු වෙන නිසා IT කරන්නද? මම IT කරොත් වැරද්දක් කියන්නේ නැහැ. IT කරලා හොඳ තැන් වලට යන්න පුළුවන්. හැබැයි ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන නම්, ඉංජිනේර් කෙනෙක් වෙන්න නම් කෙමිස්ට්‍රි කරන්න එපේ. හරි. ඒකත් කැමැත්ත හිතේ තියාගෙන කෙමිස්ට්‍රි අමාරු වෙයි කියලා මේක අතහැරලා යන්න එපා. හරි. O level කෙමිස්ට්‍රි, A level කෙමිස්ට්‍රි කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. හරි. ඔයා විද්‍යුත් විච්ඡේදනය O level අමාරුයි නම් අපි මේ සියලු දේවල් A to Z හරි විදියට උගන්වනවා. දැන් උදාහරණයක් විදිහට O level මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න ඉගෙන ගත්තා නේද ක්‍රමයක් 2 8 1 කියලා එහෙම 2 8 2 කොහොම ක්‍රම ඉගෙන ගත්තානේ. ඒ ක්‍රම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රම. අපි A level වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න මම පොඩ්ඩක් කියෙන්නම් ඔයාලට. දැන් ඔයා මං හිතන්නේ සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සෝඩියම් කියන්නේ 11 වෙනියනේ. O level කාලේ ලියුවේ කොහොමද? 2යි 8යි 1යි මෙහෙමද ලියුවේ මම දන්නේ නැහැ. මෙහෙමද ලියුවේ? මෙහෙම තමයි ලියුවේ. O level ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවේ මෙහෙම සෝඩියම්ගේ මම දන්නේ නැහැ. මෙහෙම නෙමෙයිද? මෙහෙමයිලු. හරි. A level ලියන්නේ කොහොමද දන්නවද? මෙන්න සෝඩියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. 1s2 2s2 2p6 3s1 මේ තියෙන සෝඩියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේක සම්පූර්ණ වැරදි ක්‍රමයක්. හරි. මෙන්න මේකයි අපි A level පාවිච්චි කරන ක්‍රමය. ඒතකොට මේ සියලු දේවල් අපි ඉගෙන ගන්නවා. මම ඒකයි කිව්වේ O level කෙමිස්ට්‍රි බැරි නම් ඒ බයට වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙනවා වගේ සිහිනය මෙතනින් අතහැර ගන්න එපා. හරි ඒවා වෙනයි මේවා වෙනයි. අපි අයන්නේ නෙමේ. හරි ඍණ ගණන් වල ඉඳලා පිළිවෙලට කොට දානවා. O level මවුල අමාරුයි නම් එහෙම ඒ බයට කෙමිස්ට්‍රි නොකර වෙන විෂය ධාරාවකට යන්න එපා. හරි? ඒකට හේතුව O level වල මවුල කියලා ඉගෙන ගත්තේ අපි A level වල මවුල ඕන වෙන්නේ තුන්වෙනි පාඩමේදී ඔයාලට. මවුලය කියන්නේ මොකක්ද කියන තැන ඉඳන්. හරි O level වල ඉගෙන ගත්තට වඩා සරලව මම මෙතන උගන්වනවා ඔයාලට. හරි? අපි රසායනික ගණ්‍ය පාඩම් පටන් ගන්න කලින් O level ඉගෙන ගන්න සියලු දේවල් නැවත ටියුට් එකකින් ඉගෙන ගන්නවා. හරි? මේ කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයා ලෑස්ති නම් මේ කැපකිරීම කරන්න. හරි ඔයාගේ තියෙන අර හිතේ පොඩි කාලේ තිබ්බ හීනය වෛද්‍යවරයෙක් වෙනවා මම ඉංජිනේරුවරයෙක් වෙනවා. හරි? අන්නේ තිබ්බ හීනය ඔයා පාට කරන්න සූදානම් නම් ඔයා මේක තෝරගන්න. ඔයා පිළිවෙලට මහන්සිලා වැඩ කරන්න. මම කියනවා ඕන පන්තියකට යන්න. හරි? ඔයාගේ හීනට වයන්න. හරි? ඒකින්ද මේ අපි ගුරුවරු විදිහට වාට ඒකට උදව් කරනවා. හරි? පිළිවෙල වැඩ ටික කරගෙන යන්න. ඒකට අපේ පන්ති වල වැඩ ටික පිළිවෙල කරගෙන ඕනේ. අපි ඔන්ලයින් පන්තිය අපි දැන් ඔයාලා ළමයි බඳව ගත්තට පස්සේ ඔයාලගේ පන්ති අපි වෙනම පොඩි පොඩි ගෲප්ස් වලට කඩලා හැම ගෲප් එකකටම අපේ ගිය පාර 2024 ළමයින්ගෙන් දැන් රිසල්ට් එනවා ඒගොල්ලන්ගේ රිසල්ට් ආපු ගමන් ඒගොල්ලන්ගේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලට ඔයාලා වෙනම බාර දෙන්න ඔන්ලයින් පන්තියක් වුණත් ඒක ගෲප් එකකින් ළමයි 10ක් විතර පන්ති ළමයි ගොඩක් හිටියත් ඔයාගේ ගෲප් එකකින් ළමයි 10ක් විතර ඒ අදාළ ඉන්ස්ට්‍රක්ටර් මෙඩිසින් ඉන්ජිනියරින් සිලෙක්ට් වෙච්ච අයියා කෙනෙක් අක්ක කෙනෙක් එයාට බාර දෙන්න ළමයි 10 වෙනුවෙන් වග කියනවා හරි ඒ වගේ වැඩ පිළිවෙල සෑහෙන ප්‍රමාණයක් අපි පන්ති වල යනවා හරි ඒකට මම ඒවනේ කියකිය මාකට් කරන්න කැමති නැහැ එතකොට ඔයාගේ අපි හිතමු පන්තියේ ඉන්නවා කියලා ළමයි මම නිකන් දර්ශන කියන්නේ 200ක් කියලා ඔය 200 අපි කන්නවා 10 ගෲප් වලට හරි ඊට පස්සේ ඒ 10 ගෲප් වලට කඩලා ඒ එක ගෲප් එකකට මෙඩිසින් ඉන්ජිනියරින් ගේ අයියා කෙනෙක් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට දෙනවා ඒතකොට ඔයාට තියෙන සියලු ගැටලු ඇත්ත එක්ක කතා කරගන්න පුළුවන් ඔයාට බැරි බයෝ වල ප්‍රශ්නයක් අයන් අහගන්න පුළුවන් මැක්ස් ගානක් ඒ කෙනකින් හදා ගන්න පුළුවන් හරි ඒ සියලු දේවල් අපි ඔයාට පන්තිය තුල නිර්මාණය කරනවා මේක ඔන්ලයින් පන්තියක් වුණාට මේක ලංකාවේ අංක එකේ වැඩ පිළිවෙලත් එක්ක විභාගය දක්වාම ඔයාලට මේ වැඩ යනවා. හරිද? අපේ ගිය පාර 24 විභාග ලියපු අයියලා කරලා තාම රිසල්ට් ආවේ නැහැ ඒගොල්ලන්ගේ. අපි අවසාන වලට ලොකු ළමයි ප්‍රමාණයක් අපි ඔන්ලයින් උත් ලොකු ළමයි ප්‍රමාණයක් හිටියා. ෆිසිකල් ක්ලාසස් තියෙන කුරුණෑගල පමණයි. හරි? ඊටු සියලු ළමයි ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙය යුතුයි. හරි. කැමති නම් කුරුණෑගල ක්ලාස් එකට එන්නත් පුළුවන්. හරි? රයිට්. ඔය තමයි මේ කතන්දරේ. එහෙනම් අපි යමු නේද පාඩමට. හරි ඔන්න මුලින්ම ඉගෙන ගන්න යන්නේ කලින් ඉගෙන ගත්ත කට්ටියත් ඇති. හරි? කෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද කියන එකෙන්ම වැඩේ පටන් ගමු. දැන් ඔන්න මේ
දැන් ඒ වල ක්ලාස් වෙනවා දැන් ටවුන් එකේම ක්ලාස් වෙනවා. සමහර ළමයි ළඟ ළඟ O level classes physical class වලට යන්නේ නැති. දැන් ඔන්න A level class වලට මේ ටිකක් දුර යන්න පටන් ගන්නවා. හරි. එතකොට මේ ඔන්න බස් එකේ යනකොට හිතන්නකෝ මේ හම්බෙනවා ඔය O level කරන නංගි කෙනෙක්. කොල්ලන්ට තමයි විශේෂයෙන් ඔක වෙන්නේ. හරි. එතකොට දැන් අරන් යනවා මෙහෙම ෆයිල් එක. දැන් ෆයිල් එකේ දැන් අපි දෙන ෆයිල්ස් වල එහෙම කෙමිස්ට්‍රි කියලා ගහලා තියෙනවනේ. ඒක කොහොම අතේ අරන් යනවා අර බස් එකේ පේන්නත් එක අරන් යන්නේ. හරි. අතින් අර ඔහොමඩ තියාගෙන කෙමිස්ට්‍රි කරනවා කියලා පෙන්නන්න පුළුවන් නේ. අර ආර්ට් කොමර්ස් වලට අපිට ගැම්මක් තියෙනවනේ. ඒතර පේන්න අරන් යනවා. ඔන්න එතකොට O level කරන නංගි කෙනෙක් අහනවා මේ අයියේ මේ මොනවද ඔයා කරන්නේ? මම මේ ඔය මොකද්ද ඔය ෆයිල් එක? මේක අපේ කෙමිස්ට්‍රි සර් දීපු ෆයිල් එකක්. ඊට පස්සේ අහනවා මේ මොකද්ද ඔය කෙමිස්ට්‍රි කියන්නේ? හරි. දැන් ඊට දීපංගු උත්තර නේද? කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද කියලා අහනවා. හරි. උත්තර දැනගෙන ඉන්න ඕනේ නේද? දැන් කෙමිස්ට්‍රි කරන ළමයෙක් විදියට කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් කෙමිස්ට්‍රි කරලා වැඩක් තියනවද? රසායන විද්‍යාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කෙමිස්ට්‍රි කරන්න. ඔක්කොටම කලින් ඉගෙන ගමු කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද කියලා. හරි. රයිට්. ඉංග්‍රීසි මීඩියම් ළමයිට වෙනම ඉංග්‍රීසි මීඩියම් එකක් කරනවා. හරි. අදට එහෙම නැහැ. හරි. ඉංග්‍රීසි මීඩියම් ළමයිට ඉංග්‍රීසි මීඩියම් ටියුට් එක දෙනවා. දැනට මං කියන එක අහගෙන ඉන්න. ඒගොල්ලන්ගේ වැඩේ වෙන්න ඕන කොහොමද කියලා ඔය ගෲප් වල දැනුවත් කරේ. අපේ කෙමිස්ට්‍රි ගෲප් එකට ඇඩ් වෙන්න. ෆිසිකල් ක්ලාස් කරන්නේ කුරුණෑගල YMB එකේ කරන්නේ ෆිසිකල් ක්ලාස් අහලා තියෙනවා. හරි. ආගන්න. රයිට්. ආගන්න. රයිට්. මේ තියෙන ඔයාලට දෙන පළවෙනි ටියුට් එක මම ඒක ස්ක්‍රීන් එකට දාලා තියෙනවා. ඒකෙන් මුකුත් ඔයාලා ගාව ටියුට්ස් අර මේ දේවල් අවශ්‍ය නැහැ. හරි. රයිට්. බලා ගන්න. ඔයාලගේ පළවෙනි යුනිට් එක තමයි ළමයි පාඩමේ නම ඇටොමික් ස්ට්‍රක්චර්. හරි. සිංහලෙන් නම් පරමාණුක ව්‍යුහය. ඔක තමයි ඔයාලගේ රසායන විද්‍යාව ඉගෙන ගන්න ආවට පස්සේ ඔයාලට හම්බෙන පළවෙනි පාඩම. මොකද පාඩම පරමාණුක ව්‍යුහය. රයිට්. අපි බලමු චුට්ටක්. පරමාණුක ව්‍යුහය අනුව මේ වගේ තියරි බුක් එකක් මම දාලා තියෙන්නේ මං ඈ. ඔයාලට මේවා සියලු දේවල් ගෙදරට හම්බෙනවා. හරි මම ඒවා හැමදේම පැහැදිලි කරා මුලින්. පරමාණුක ව්‍යුහය අනුව රසායන විද්‍යාව විෂය නිර්දේශය තුළ හමුවන පළමු විෂය ඒකකයයි. පළමු අපු රසායන විද්‍යාව වෙන කුමක්දයි අධ්‍යයනය කරමු. රයිට්. ඔන්න මුලින්ම අපි මොනව කරන්නද යන්නේ? අපි රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අධ්‍යයනය කරන්න යන්නේ. හරි. දැන් A level කෙමිස්ට්‍රි කරන්න අපු ළමෙක් දැනගන්න ඕන දේ තමයි මොකක්ද මේ කෙමිස්ට්‍රි කියලා කියන්නේ. අගරින් නේ. කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද? දැන් අර නංගි කෙනෙක් කියන් බස් එකේ ඇහුවොත් කියා ගන්න පුළුවන් වෙන්න එපේ. මොකද්ද කෙමිස්ට්‍රි කියලා කියන්නේ? රයිට්. හරි. මොකද්ද කෙමිස්ට්‍රි කියලා කියන්නේ? අහගන්න. මුලින්ම ළමයි කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට කියලා දෙන්න කලින් මම පොඩි වෙන පැත්තකට එනවා. අපි ඒකට එමු. හරි. කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද කියලා බලමු. ඒක ඉගෙන ගන්න කලින් මම පොඩි වෙන පැත්තකට යනවා. රයිට්. මම පොඩි වචනයක් ලියනවා බෝඩ් එකේ බලන්න. අහගෙන ඉන්න. රයිට්. විශ්වය කියලා වචනයක් ලියලා තියෙනවා. හරි. මොකද්ද විශ්වය කියලා කියන්නේ? දැන් ඔන්න හිතන්න මම ගිහිල්ලා අහනවා මොන්ටිසෝරි ළමයෙක්ගෙන් පුතේ මොකද්ද විශ්වය කියලා කියන්නේ කියලා. හරි. මම අහනවා මොන්ටිසෝරි ළමයෙක්ගෙන් ගිහිල්ලා මොකද්ද මේ පුතේ විශ්වය කියලා කියන්නේ? ඔන්න මේ ඒ ළමයා කියයි. හරි. ඒ ළමයා කියයි සමහර විට මේ සර් විශ්වය කියන්නේ මේ අපේ මොන්ටිසෝරියනේ. හරි. ඌ එහෙම කියයි. මොකද ඌ දකින්න දේ තමයි ඌ විශ්වයේ විදිහට දකින්නේ ඌගේ මොන්ටිසෝරිය. ඌ මොන්ටිසෝරියට එහා ලෝකයක් දන්නේ නැහැ. මොන්ටිසෝරිය ගේට් එකෙන් ඌ එළියට ගියොත් එහෙම ඌ දන්නේ නැහැ. ගෙදර යන්නවත් දන්නේ නැහැ. ඒතකොට උට විශ්වය කියලා කියන්නේ එක්කුගේ ගෙදර එක්ක මොන්ටිසෝරිය. ඔය දෙක විතරනේ දන්නේ. මම ගිහිල්ලා අහනවා මේ විශ්වය කියන්නේ මොකක්ද කියලා සාමාන්‍යයෙන් 5 වසර ශිෂ්‍යත්ව කරන ළමයෙක්ගෙන්. ඒ ළමයා කියයි සර් විශ්වය කියලා කියන්නේ අපේ පෘථුවිය කියලා. හරි? පෘථුවිය කියලා කියයි. මම ගිහිල්ලා ඕක අහනවා මේ 8 වසර විතර භූගෝල විද්‍යාව කරන ළමයෙක්ගෙන් මොකද්ද විශ්වය කියන්නේ කියලා. ඒ ළමයා මට කියයි සර් විශ්වය කියලා කියන්නේ අපේ පෘථුවිය, බුධ සිකුරු, ඊට පස්සේ අඟහරු, නෙප්චූන්, හරි සෙනසුරු ඔය වගේ ග්‍රහලෝක සෙට් එකක් තියෙන සෞරග්‍රහ මණ්ඩලයක් තියෙනවා. ඔන්න සෞරග්‍රහ මණ්ඩලය තමයි විශ්වය කියන්නේ කියලා ඒ ළමයා කියයි. මම ගිහිල්ලා අහනවා තව ළමයෙක්ගෙන් මේ සාමාන්‍යයෙන් A level geography කරන ළමයෙක්ගෙන්. ඒ ළමයා කියයි සර් අපේ සෞරග්‍රහ මණ්ඩලය වගේ තව සෞරග්‍රහ මණ්ඩල මිලියන බිලියන ගාණක් තියෙනවා. ඒ හැමදේම එකතුව තමයි සර් විශ්වය කියන්නේ කියලා A level geography කරන ළමයෙක් මට කියයි. කවුද හරි? ඈ ඔයා හිතට කවුද හරි? කවුද ළමයි හරි? මොන්ටිසෝරි ළමයාද? A level ළමයාද? 8 වසරේ ළමයාද? කවුද හරි? ශිෂ්‍යත්ව ළමයාද? කවුද හරි? A level ළමයා. A level ළමයා. right. හැමෝම හරි. හරි? ඒ උත්තර දීපු හැමෝම හරි. මොකද විශ්වය කියලා කියන්නේ ළමයි අපිට මේ සීමාවක් කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ හැම දෙනාම කියපු දේ හරි. පැහැදිලිද? right. විශ්වය කියලා කියන්නේ කාට හරි සීමාවක් හිතන්න පුළුවන් තරමක් තියෙනවා. දැන් මොන්ටිසෝරි ළමයා හිතන්නේ උගේ මොන්ටිසෝරිය තුල විතරයි. ඒ උගේ විශ්වය මොන්ටිසෝරිය.
හරි A level geography කරන ළමයා දන්නවා විශ්වයේ සීමාව මොකක්ද? හරි උගේ සීමාව ඒක. හැබැයි මොකද්ද මේ ශිෂ්‍යත්ව ළමයා දන්නේ පෘථුවිය ගැන. පෘථුවිය තමයි යාගේ විශ්වයේ සීමාව. right මට කියන්න පුළුවන් විශ්වය කියලා කියන්නේ මං විතරක් කියලා. ඒත් හරි. හරි කාට හරි හිතන්න පුළුවන් සීමාවක් තියනවද? අන්න ඒ දක්වා තියෙන සියලු දේ අපි කියනවා මොකක් කියලාද? විශ්වය කියලා. හරි දැන් ඔන්න විශ්වය කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරි දැන් මේ ඉගෙන ගන්න ඉන්නේ කෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ඉන්න. right ඊට පස්සේ අහගන්නකෝ. අපි ඔය විශ්වයේ තියෙන දේවල් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරි අපි ඔය විශ්වයේ තියෙන දේවල් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරි පළවෙනි කොටස. හරි පළවෙනි කොටස තමයි අපි කියනවා මේ පදාර්ථ කියලා කියනවා. පදාර්ථ. හරිද? right. දෙවෙනි කොටස ශක්තියින් කියලා කියනවා. හරි? ළමයි අපේ විශ්වයේ තියෙන්නේ ඔය දෙක විතරයි. හරි? එකක් පදාර්ථ එකක් ශක්ති. වෙන මොකුත් නැද්ද? වෙන මොකුත්ම නැහැ. අපේ විශ්වයේ තියෙන ඕනම දෙයක් එක්ක මේකට අයිති වෙනවා. මොකටද අයිති වෙන්නේ? එක්ක පදාර්ථයට එක්ක ශක්තියට. හරි? right. මොනවද ඒතර පදාර්ථ කියලා කියන්නේ? අහගන්න. ළමයි පදාර්ථ කියලා කියන්නේ මොකක් හරි දේ විශ්වයේ තියෙන දෙයකට ස්කන්ධයකුත් තියෙනවා නම් එයා මේ අවකාශයේ ඉඩකුත් ගන්නවා නම් හරි මොකක් හරි අපේ විශ්වයේ තියෙන දෙයකට ස්කන්ධයක් තියෙනවා නම් හරි එයා මේ අවකාශයේ ඉඩකුත් ගන්නවා නම් හරි ස්කන්ධයකුත් තියෙනවා නම් එයා මේ අවකාශයේ ඉඩකුත් ගන්නවා නම් right අපි ඒකට කියනවා පදාර්ථයක් කියලා. හරි දැන් මට කියන්න බෑ නෝ දන්න පදාර්ථයක් ඈ පොත කියන්නේ මොකද්ද? ස්කන්ධයක් තියෙන පොතට. ඔව්. පොත මේ අවකාශ ඉඩක් ගන්නවද? ඔව්. එහෙනම් පොත මොකද්ද? පදාර්ථයක්. හරි. ගහක් ගමු අපි ගහකට ස්කන්ධයක් තියෙනවා. අවකාශ ඉඩක් ගන්නවද? ඔව්. එතකොට එයත් පදාර්ථයක්. ඊට පස්සේ වතුර කියන්නේ පදාර්ථයක්ද? වතුර කියන්නේ පදාර්ථයක්ද? වතුර අවකාශ ඉඩ මේ වතුරට මේ ස්කන්ධයක් තියෙනවද? තියෙනවනේ. වතුර අපේ ඇඟේ වතුර තුන රිදෙන්නේ නැද්ද? රිදෙනවා. ස්කන්ධයක් තියෙනවා. ඊට පස්සේ වතුර අවකාශ ඉඩක් ගන්නවද? නැත්තම් ඉතින් ළමයි ගම් වතුරේ දින්න තිබ්බනේ ඔහොමම. හරි? ඔය ඇවිල්ලා යන්න. මේ මොකුත් මේ කරදරයක් නැතුව. අවකාශ ඉඩක් ගන්නවා. වතුර වැදුනොත් එන්නේ විසික් වෙලා යනවනේ. අවකාශ ඉඩක් ගන්නවා. අන්න වතුර කියන්නේ පදාර්ථයක්. පැහැදිලිද? ඊට පස්සේ මම තව පොඩි ප්‍රශ්නයක් අහනවා. මට හොඳට හිතලා උත්තර දෙන්න ඕන. මම ඔයාලට දෙනවා ඔක්සිජන් වායු සාම්පලයක්. හරි? ඔක්සිජන් වායු සාම්පලයක්. O2 කියලා කියන ඔක්සිජන් වලටනේ. මට හොඳට හිතලා කියන්න. ඔක්සිජන් වායු සාම්පලය කියලා කියන්නේ හරි? ඔක්සිජන් වායු සාම්පලය කියලා කියන්නේ පදාර්ථයක්ද? ඈ නෑ කියලාත් සමහරු කියනවා. ඔව් කියලාත් කියනවා. හරි. ගොඩක් කට්ටිය කියන උත්තරේ තමයි ඔව්. හරි? ඔව් තමයි ගොඩක් අය කියන්නේ. හරි. ඔව් ළමයි. ඔක්සිජන් හරි හිතන්න මෙහෙම. ඔයා බැලුම් බෝලයක් අරගෙන මේ බැලුම් බෝලේ නිකන් බර කිරනවා. මිලිග්‍රෑම් ගාණක් එයි. බැලුම් බෝලට ඔක්සිජන් වායුව පුරවනවා ගැට ගහනවා. ගැට ගහලා බර කිරනවා. වැඩි වෙන්නේ නැද්ද චුට්ටක්? වැඩි වෙනවා. දශම ගාණක් හරි වැඩි වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් වායුවට ස්කන්ධයක් තියෙනවා. හරි? ඊට පස්සේ ඔක්සිජන් වායුව ඉඩක් ගන්නවද? ළමයි අපේ පෘථිවි වායු ගෝලයේ right ඔක්සිජන් වලට යම් පරිමාපශතයක් තියෙනව නේද? දැන් නයිට්‍රජන් ගත්තොත් 70 ගාණක් තියෙනවා. ඔල ඉගෙන ගන්න. හරි? ඔක්සිජන් වායුව ඉඩක් ගන්නවා. හරි? අවකාශයේ ඉඩකුත් ගන්නවා ස්කන්ධිකුත් තියෙනවා. එතකොට ඔන්න බලන්න ඔක්සිජන් වායුව කියන්නේත් පදාර්ථයක්. පැහැදිලිද? right. අපි යනවා ශක්තියින් වලට. හරි. ශක්තියින් කියලා කියන්නේ ස්කන්ධයක් නෑ ශක්තියින් වලට. හරි? අවකාශයේ ඉඩක් ගන්නෙත් නෑ ශක්තියින්. ස්කන්ධයකුත් නෑ. අවකාශයේ ඉඩක් ගන්නෙත් නෑ. එහෙම ඒවා තියෙනවද? ඔක්සිජන් ප්‍රතිශතය කොච්චරද? ඔක්සිජන් තියෙනවා 21ක් ආසන්න වශයෙන්. හරි? right. මට කියන්න අවකාශයේ ඉඩකුත් ගන්න නැති ස්කන්ධෙකුත් නැතිව තියෙනවද? ඈ? තියෙනවද? තියෙනවා. හරි? දැන් මෙතන මේ වටේ ලයිට් තියෙනවා. හරි? දැන් මෙතන ලයිට් එකක් තියෙනවා. හරි? දැන් මේ ලයිට් එක ඔන්න මම ලයිට් එකකට ගියා. හරි? දැන් මගේ ඔළුවට මේ ලයිට් එළිය වැටෙනවනේ වලට පේනවත් ඇති. ලයිට් එළිය වැටෙනවා. දැන් මගේ ඔළුවට බරක් දැනෙනවද? මගේ ඔළුවට රිදෙනවද? මගේ බරක් ඔළුවට දැනෙනවද? මේ ඔළුවට මොනවද තියන් ඉන්නවා වගේ? නෑ. හරි? ඊට පස්සේ මේ ලයිට් එළිය මෙතෙන්ට වැටෙනවා. මම මේ ලයිට් එළියට ඉඩ දීලා අයින් වෙන්න ඕනද? නෑ. ලයිට් එළිය යනවා නිකම්ම. ඒ කියන්නේ ආලෝකය කියලා කියනන්න බලන්න ස්කන්ධයකුත් නෑ. අවකාශ ඉඩක් ගන්නෙත් නෑ. හරි? ඔන්න ඔයා මේ ගෙදර මොකද්ද මේ
ගෑස් එක ඔන් කරනවා ඔන් කරලා ගෑස් එකේ උඩින් තියන්නේ නෑද? ටික අර ලිප පත් වෙන හරිය උඩින් අත තියෙනවා. ඔයාගේ අතට බරක් දෙන පිච්චෙන එක වෙනම කතාවක්. රස්නයක් දැනෙනවා හරි. ඔයාගේ අතට ස්කන්ධයක් දැනනවද? නෑ. ඒ අර එන තාප ශක්තියට යනකොට ඔයාගේ අත අයින් කරගෙන දෙය යන්නේ. නෑ. එහෙමත් නෑ. එහෙනම් තාපය කියලා කියන්නේ තාප ශක්තිය. දැක්කද? ඉඩක් ගන්නෙත් නැති ස්කන්ධයකුත් නැති එකක්. පැහැදිලිද? තමයි ඔන්න අපේ විශ්වයේ තියෙන දේවල් ප්‍රධාන කොටස් දෙකයි කිව්වා. පදාර්ථ සහ ශක්තිය. පැහැදිලිද? රයිට්. අහගෙන ඉන්න. නෝට් අපි අවසාන පොඩ්ඩක් ෆීල් කරගමු. රයිට්. ඊළඟට ඔන්න ඔය පදාර්ථ. හරි. ඔය පදාර්ථ නැවත ආකාර 3කට බෙදෙනවා. දන්නවත් ඇති සමහරක් පිට. පදාර්ථ නැවත ආකාර 3කට බෙදෙනවා. දන්නවද? සමහර පදාර්ථ තියෙනවා ළමයි. රයිට් අපි කියනවා ඝන අවස්ථාවේ තියෙන පදාර්ථ. සමහර පදාර්ථ තියෙනවා ද්‍රව අවස්ථාවේ තියෙන පදාර්ථ. සමහර පදාර්ථ තියෙනවා වායු අවස්ථාවේ තියෙන පදාර්ථ. හරිද? දැන් අපි ගත්තොත් ගහක් කියලා කියන්නේ මොකක්ද? ඝන පදාර්ථයක්. ද්‍රව වතුර කියලා කියන්නේ මොකක්ද? ද්‍රව පදාර්ථයක්. ඔක්සිජන් වායුව කියලා කියන්නේ මොකක්ද? නෑ ඔක්සිජන් වායු පදාර්ථයක් කියලා අපි කියවනේ. එයා වායුම පදාර්ථයක්. පැහැදිලිද? ඔන්න පදාර්ථයේ අවස්ථා තුනකුත් තියෙනවා. මම හිතනවා මේ හැමදේම ඔයාලා සාමාන්‍ය පෙළට ඉගෙන ගන්න දේවල් නේද? ඔයාලා සාමාන්‍ය පෙළේ මේ තුන ඉගෙන ගත්තද? මට චුට්ටක් කියන්න. පදාර්ථයේ අවස්ථා තුන කියලා ඉගෙනගෙන තියෙනවද? නැද්ද? ඈ ළමයි? ඉගෙනගෙන තියෙනවා. හරි. ඇත්තටම පදාර්ථයේ අවස්ථා කීයක් තියෙනවද දන්නවද? හරි? 4ක් තියෙනවා. හරි? 4වෙනි අවස්ථාවට අපි කියනවා ප්ලාස්මා අවස්ථාව කියලා. ඒක උසස් පෙළට නෑ. ප්ලාස්මා අවස්ථාව ගැන ඉගෙන ගන්න ළමයි අපි කැම්පස් මට්ටමට ගියාට පස්සේ. ඔයාලා කැම්පස් ගිහලා කෙමිස්ට්‍රි කරොත් ප්ලාස්මා අවස්ථාව ගැන ඉගෙන ගන්නවා. හරි. උසස් පෙළ ළමයෙක්ට හරි? උසස් පෙළ ළමයෙක්ට තියෙන්නේ ඝන, ද්‍රව, වායු කියන පදාර්ථ අවස්ථා තුන විතරයි. මොකද්ද පදාර්ථයක් කියලා කියන්නේ? අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල්. පදාර්ථයේ අවස්ථා කීයද? 3යි. ඝන, ද්‍රව, වායු. හරි. ශක්තියක් කියන්නේ මොකක්ද? ස්කන්ධයකුත් නැති අවකාශ ඉඩක් ගන්නෙත් නැති දෙයකට. හරි? එතකොට මොකද්ද? පදාර්ථ සහ ශක්තිය දෙක කොටස් දෙකකට බෙදෙන්නේ මොකද්ද? විශ්වය. හරිද? රයිට්. ඔය ටික මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි. ඉතින් සර් දැන් මේ පටන් ගත්තේ ඔහොම එකක් කියලා නෙමෙයිනේ. සර් පටන් ගත්තේ මොකද්ද පටන් ගත්තේ? කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද කියලා දෙන්නම් කියලානේ. දැන් මේ විශ්වයක් කියලා පදාර්ථයක් කියලා ශක්තියක් ගැන කියනවා. හරි? හරි. මම දැන් කියන්නම් කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද කියලා. ළමයි කෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද දන්නවද? ඔයාලා මම දැන් කිව්වා කෙමිස්ට්‍රි වල හරි පාඩම් තියෙන්නේ 14ක් කියලා. හරි? කෙමිස්ට්‍රි වල තියෙන පාඩම් 14 පුරාවටම ඔයා කරන්නේ කවුරු ගැන ඉගෙන ගන්න එකද දන්නවද? මෙන්න මේ පදාර්ථය ගැන ඉගෙන ගන්න එක. හරි? ඒ වගේම ඔයා ඉගෙන ගන්නවා පදාර්ථයයි ශක්තියයි අතර තියෙන සම්බන්ධතාව ගැන පොඩි සම්බන්ධතාව තියෙන උන් දෙන්න අතර. හරි? අන්න ඒව ගැනත් ඉගෙන ගන්න. ළමයි කෙමිස්ට්‍රි කියලා කියන්නේ පදාර්ථ සහ එහි අවස්ථා පිළිබඳවත් පදාර්ථයේ ස්වභාවය පිළිබඳවත් පදාර්ථයයි ශක්තිය අතර තියෙන මොකක් ගැනද සම්බන්ධතාවය පිළිබඳවත් ඉගෙන ගන්න විෂය ඒකකයට. හරි ආ දැන් මාත් එක්ක කියමු බලන්න. මොකක්ද මේ පදාර්ථ කියලා කියන්නේ? පදාර්ථ කියලා කියන්නේ අය පාරක් කියනවා අවකාශ ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය. විශ්වයේ කොටස් දෙකකට බෙදෙනවා පදාර්ථයි ශක්තියනොයි. ශක්තියන් කියන්නේ මොකද්ද? ස්කන්ධයකුත් නැති ඉඩක් ගන්න නැති ඒවට. හරි. මොකද්ද කෙමිස්ට්‍රි කියලා අපි කරන්නේ? කෙමිස්ට්‍රි කියලා අපි කරන්නේ පදාර්ථ සහ හරි එහි අවස්ථා සහ පදාර්ථයේ ස්වභාවය ගැන ඉගෙන ගන්න එක. පොදු දෙක පදාර්ථ ගැන ඉගෙන ගන්න එකත් පදාර්ථයයි ශක්තිය අතර තියෙන සම්බන්ධතාවය ගැන ඉගෙන ගන්න එකත් තමයි අපි කෙමිස්ට්‍රි කියලා කරන්නේ. තේරුණාද? දැන් ගොන්න බස් එකේදී නංගි කෙනෙක් ඇහුවොත් කොල්ලන්ගෙන් අයියේ මොකද්ද මේ කෙමිස්ට්‍රි කියලා කියන්නේ? දැන් දෙන්න පුළුවන් උත්තරේ. මොකද්ද කෙමිස්ට්‍රි කියන්නේ? පදාර්ථය සහ එහි අවස්ථාව පිළිබඳවත් පදාර්ථයත් ශක්තියත් අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳවත් ඉගෙන ගන්න විෂය ඒකකය තමයි නංගි කෙමිස්ට්‍රි කියන්නේ කියලා බය නැතුව උත්තර දෙන්න. පැහැදිලිද? රයිට්. එහෙනම් ඔන්න මම ඔයාලට දැන් කියලා දුන්නා කෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද කියලා. ඒක ඉගෙන ගන්නකොට අපි අමතර දේවල් කීපයකුත් ඉගෙන ගත්තා. හරි? රයිට්. දාගන්නකො. දැන් අපි දැන් යන් අපේ තියරි බුක් එකේ පැත්තට පොඩ්ඩක්. මේ බලන්න. මෙන්න බලන්න. අපි යන අපේ තියරි බුක් එකේ පැත්තට පොඩ්ඩක්. හරි? මේ තියෙන්නේ ඊට ප්‍රථමයෙන් ඕන රසායන විද්‍යාව ගැන මොකක්ද ඉගෙන ගන්න කියලා ගියාලු. ඊට ප්‍රථමයෙන් අපි විශ්වය යන කුමක්ද අධ්‍යයනය කරමු. පේනව නේද? විශ්වය. අපිට සිටිය හැකි සීමාවක් වේද? අන්න බලන්න අපිට හිතන්න පුළුවන් සීමාවක් වෙනවද? ඒ තුල අන්තර්ගත සියලු දෑ විශ්වයට අයත් වේ. ඊළඟට සූර්යයා ග්‍රහලෝක ආදී සියල්ල විශ්ව ලෙස හැඳින්වේ. ඊට පස්සේ මෙම විශ්වයේ ප්‍රධාන කොටස් දෙකකි. මොකක්ද අංක 1 පදාර්ථය, අංක 2 ශක්තිය. ඔන්න මම ලියනවා
විශ්වයේ කොටස් දෙකයි. හරි? මොකද්ද? පදාර්ථයයි ශක්තියයි. right. මේක පෙන් එකේ පොඩි මොකක් හරි ගැටලුවක් තියෙනවා. හරි? අපි අර බෝඩ් එකේ දැම්මනේ. ඕනේ නැහැ. හරි? ඊට පස්සේ පදාර්ථය විශ්වයේ අඩංගු ස්කන්ධයක් සහිත ඉඩක් ගන්නා ඕනෑම දෙයක් පදාර්ථයක් ලෙස හැඳින්වෙයි. හරි? right. පොඩි කොලයක් ගන්න ළමයි දැන්. පොඩි නෝට් එකක් දාගමු අපි. කොලයක් ගන්න. අරගෙන විශ්වය කියලා දාලා ලියන්න කොටස් දෙක පදාර්ථයයි ශක්තියයි කියන. පදාර්ථයයි ශක්තිය කියලා දාගන්න. මුලින්ම විශ්වය කියලා දාගන්න. දාලා දැන්ට කොලයක ලියා ගන්න ළමයි අපි තියරි බුක් එකේ වාට ඒවට පස්සේ සම්පූර්ණ කරගමු. හරි? මුලින්ම කොලයක් අරගෙන විශ්වය කියලා දාගන්න. දාලා පදාර්ථයයි ශක්තියයි කියලා දාගන්න. පදාර්ථයයි ශක්තිය කොටස් දෙක. හරිද? right ඉංග්‍රීසි මීඩියම් ළමයි ඉන්නවනේ. හරි. ඉංග්‍රීසි මීඩියම් ඉන්න ට්‍රාන්ස්ලේට් කරලා මේ ටර්ම්ස් ටික දෙන්නම්. හරි? විශ්වයේ කොටස් දෙකයි පදාර්ථයයි ශක්තියයි. හරි? පදාර්ථය අපි කියනවා ළමයි මැටර් කියලා කියනවා පදාර්ථයට. ශක්තිය නම් දන්නවනේ එනර්ජි. ශක්තිය එනර්ජි. හරි? matter and energy. ඊට පස්සේ හරි? ඊට පස්සේ අපි යන නෝට් එකට right පදාර්ථය විශ්වයේ අඩංගු ස්කන්ධයක් සහිත ඉඩක් ගන්නා ඕනෑම දෙයක් පදාර්ථයක් ලෙස හැඳින්වේ. හරි. පදාර්ථ කියලා දාලා හරි? ලියන උදාහරණ කීපයක් ලියමු ළමයි මෙතනින්. පදාර්ථ කියලා දාලා පල්ලෙහා ලියන උදාහරණ කීපයක්. පදාර්ථ කියලා දාලා හරි? උදාහරණ කීපයක් ලියන්න. matter උදාහරණ ලියන්න. ගස්, ගල්, ජලය, ඔක්සිජන් වායුව. පදාර්ථ කියලා දාලා උදාහරණ කීපයක් ලියන්න. ගස්, ගල්, ජලය, ඔක්සිජන් වායුව. right. ශක්තියට යමු අපි. ශක්තියට යමු. right. එනර්ජි කියලා කියනවා. හරි? ලියන ශක්තියට උදාහරණ කීපයක්. ලියමු ශක්තියට උදාහරණ කීපයක්. මොනවා ශක්තියට උදාහරණ? දැන් ළමයි කටුවට දාගන්න ඔයාලට මේ තියරි බුක් එක හම්බ වෙනවනේ. ඒක හම්බුනම ලස්සන නෝට් එක හදාගමු මේක අපි ඈ. හරි? ශක්තියට උදාහරණ කීපයක් ලියන්න. හරි? ආලෝක ශක්තිය, ආලෝක ශක්තිය, ආලෝක ශක්තිය ලියන්න. ධ්වනි ශක්තිය, ධ්වනි ශක්තිය, තාප ශක්තිය, තාප ශක්තිය, light, sound, thermal energy. හරි? තාප ශක්තිය. right. right. දැන් යන රසායන විද්‍යාව දැන් ඔයාලා දන්නවනේ. එන රසායන විද්‍යාව යනු කියන තැනට. හරි. දැන් ලියන පල්ලෙන් රසායන විද්‍යාව යනු කියලා. හරි? හැම වෙලෙම පන්ති උගන්වද්දී ඔලුවට දාගන්න. ගෙදර ගිහිල්ලා මේක අය බලන්න වෙලාවක් තියාගන්න එපා. පන්ති උගන්වද්දී පුළුවන් තරම් අංකයකට ફોකස් එක දෙන්න. මම එදා ඕපන් සෙමිනාර් එකේදීත් කිව්වා ළමයි A level වල දිනන්නේ වැඩිපුරම වැඩ කරන ළමයා නෙමෙයි. හරි? A level වල දිනන්නේ කවුද? ඈ? හරි වැඩේ කරන ළමයා. ඔයා එළි වෙනකන් සති මාස ගාණක් පාඩම් කරත් වැඩක් නැහැ. ඔයා කරන්න ඕන හරි දේ. හරි අපි ඉගෙන ගන්න හරි දේ ඉගෙන ගන්න ඕනේ. හරි? A level වෙනුවෙන් හරියට papers ලියන්න ඕනේ. ඒ දේවල් ටිකේ කම්බිනේෂන් එකක් විදිහට තමයි අර A1 A3 කියන රිසල්ට් එක වට එන්නේ. හරි? ඒක තමයි පුළුවන් තරම් පන්තියේ ફોකස් එක තියාගන්න. හරිද? තමන් අංකයකට ફોකස් එක පන්තියේ තියාගන්න ඈ. right. මගේ A level රිසල්ට් මොනවද අහනවා?
මගේ A level result තිබ්බේ මට A එකයි B දෙකයි තිබ්බේ මට chemistry වලට එකක් තිබ්බා physics bio මම bio කරේ bio වලට B තිබ්බා rank එක මගේ තිබ්බේ කියන්න බැහැ නේද මම chemistry මේ A level කියලා මම 2019 හරි 2019 මම A level කරේ 2019 මගේ result තිබ්බේ A එකයි B දෙකයි හරි මට වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුණා හරි වෛද්‍ය පීඨ අපේ පාර ගත්තේ 117ක් ගත්තේ මගේ රෑන්ක් එක 119 මට රෑන්ක්ස් දෙකකින් මෙඩිකල් ෆැකල්ටි යන්න බැරි වුණා හරි එතකොට මේ මම පෙරදෙන විශ්වවිද්‍යාලයේ කෙමිස්ට්‍රි දැන් මෙතන මෙඩිසින් ගිහ ළමයි කෙමිස්ට්‍රි ගන්නන්න බෑ මෙඩිකල් ෆැකල්ටි ඩිග්‍රී එකේ කෙමිස්ට්‍රි නැහැ හරි මෙඩිසින් ගියපු කෙනෙක් කෙමිස්ට්‍රි ගන්නව නම් එයාට තියෙන්නේ එතනම A level දැනුමක් ඒ කැම්පස් මට්ටමින් කෙමිස්ට්‍රි කරන්නේ නැහැනේ අනික මං ඔයාලට සබ්ජෙක්ට් එකක් උගන්වනවා නම් හරි මං කෙමිස්ට්‍රි වාට උගන්වනවා නම් මම දැනගන්න ඕන ඔයාට වඩා කෙමිස්ට්‍රි හරි මම ඊට එහා ස්ටඩීස් කරලා තියෙන්න එපේ මම කෙමිස්ට්‍රි සම්බන්ධ ඩිග්‍රී දෙකක් කරනවා හරි සර්ට ඒ තුනක් ගන්න බැරි වෙච්ච එකේ අපිට ඇහැක් වේද හරි මට කෙමිස්ට්‍රි වලට ඒක තිබ්බේ 50න් MCQ 49ක් තිබිලා හරි ඒතර මට ඇත්තටම බයෝ පාර්ට් එක මම ඒරල් කරන කාලේ මට චුට්ටක් සෙට් උන්නේ නැහැ හරි බයෝ කියන විෂයට මට හරියම පන්තියක් සෙට් උන්නේ නැහැ හරි එතකොට මේ ඔය දේවලුත් එක්ක මේ මට වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුණා හැබැයි ඉතින් ඒකට දැන් පසුතැවීමක් මොකුත් නැහැ හරි එතකොට මේ වැඩිපුරම හම්බ ගන්න පුළුවන් මෙඩිසින් ගිහින් ඉන්ජිනියරින් ගිහින් දානවා වැඩිපුරම හම්බ කරන්න පුළුවන් ඇත්තටම ඉන්ජිනියරින් ගිහිල්ලා හරි හැබැයි මේ අර සමාජයේ පිළිගැනීම අතින් ගත්තොත් වෛද්‍ය වෘත්තිය ගොඩක් කියලින් තියෙනවා හරි අනුරාධපුරේ දෙනවා අනුරාධපුරේ තියෙනවා ළමයි ආයතන දාලා දෙන්නේ හරි බය වෙන්න එපා මේ පේපර්ස් කරන කාලේ වෙනකොට ආයතන දාලා දෙනවා අපි දැන් 25 මේ 25 ළමයින්ට තව මාසෙකින් දෙකකින් ඒගොල්ලන්ගේ ආයතන පටන් ගන්නවා හරි ඔව් ආයශයක් කරන්න තිබ්බේ කියනවා ඔය ආයශයක් කරන්න තිබ්බා හැබැයි මේ ඒ වුණා මම ක්ලාසස් පටන් අරගෙන හැදෙට මම ඒකට මේකට ආසින්දා ඉතින් තමන් අර ජීවිතය ආසද කරන්න බෑ ළමයි අසක ඊළඟ පාර කරන මට ඇත්තටම හොඳම නැහැ කිමිඩිසින් යන්න තිබ්බා ඒ වුණාට මම ඊට වඩා ඇත්තටම මේක තෘප්තිමත් හරි හරි රයිට් ආගන් රසායන විද්‍යාව යනු හරි දැන් ඔයාලා දන්නවා රසායන විද්‍යාව කියන්නේ මොකද කියමු බලන්න එකපාර මොකද්ද රසායන විද්‍යාව කියන්නේ මොකද්ද පදාර්ථයත් හරි එහි ස්වභාවය පිළිබඳව අධ්‍යයනයත් පදාර්ථයයි ශක්තිය අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව අධ්‍යයනයක් තමයි රසායන විද්‍යාව කියලා කියන්නේ. හරි. ලියන්න මේ විදිහට රසායන විද්‍යාව යනු ලියන්න. ලියන්න මේ විදිහට පදාර්ථය සහ එහි ස්වභාවය පිළිබඳ අධ්‍යයනයත් පදාර්ථය සහ එහි ස්වභාවය පිළිබඳ අධ්‍යයනයත් පදාර්ථය සහ එහි ස්වභාවය පිළිබඳ අධ්‍යයනයත් පදාර්ථ සහ ශක්ති අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනයත් අය පාරක් කියනවා පදාර්ථය හා එහි ස්වභාවය පිළිබඳ අධ්‍යයනයත් 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 පදාර්ථය හා ශක්තිය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳවත් පදාර්ථය හා ශක්තිය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳවත් පදාර්ථය හා ශක්තිය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳවත් අධ්‍යයනය කෙරෙන විෂය ඒකකය රසායන විද්‍යාවයි 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 ඉංග්‍රීසි මීඩියම් දරුවෝ මේ නෝට් එක දැන් සිංහලෙන් ලියාගෙන ට්‍රාන්ස්ලේට් කරලා හදාගන්න මම ටර්ම්ස් ටික කියන්නම් සිංහල මීඩියම් ක්ලාස් එකක් මේක උනට වෙනම අපි ක්ලාස් එකක් කරමු දැන් සිංහලෙන් ලියාගෙන ට්‍රාන්ස්ලේට් කරලා මම ටර්ම්ස් ටික කිව්වා කෙමිස්ට්‍රි පාඩම් කීයක් තියෙනවද 14ක් මම මුලින් කිව්වා හරි පස්සේ දාවේ right
හරි. right. ඔන්න දැන් අර අපි කියපු දේ මොකද්ද? රසායන විද්‍යාව උසස් පෙළදී අප ප්‍රධාන කොටස් 5ක් යටතේ අධ්‍යයනය කරනු ලබයි. මොකද්ද කොටස් 5? සාමාන්‍ය රසායනය, අකාබනික රසායනය, කාබනික රසායනය, භෞතික රසායනය, කර්මාන්ත සහ පරිසර දූෂණය. හරි? ඔන්න ටර්ම්ස් ටික දාලා තියෙනවා. general chemistry, inorganic chemistry, organic chemistry, physical chemistry, industrial chemistry and environmental pollution. හරි? right. ඉංග්‍රීසි ළමයි ටර්ම්ස් වැඩක් නැහැ සිංහල ළමයින්ට. හරි? ඔන්න රසායන විද්‍යාවේ තියෙන ප්‍රධාන කොටස් මම අර මුලින් කියපු කොටස් පහ. ඒතර අපේ සිලබස් එකේ තියෙන ළමයි ඔක්කොම පාඩම් කීයක්ද? 14ක්. ඒ පාඩම් 14 මේ කොටස් පහට කැඩෙනවා. පැහැදිලිද? right. ඔය තමයි කතන්දරේ. හරි එහෙනම් අපි ඉගෙන ගත්ත ටික පොඩ්ඩක් මතක් කරන් ඉමු. මොකද්ද අපි ඉගෙන ගත්තේ? මුලින්ම අපි ඉගෙන ගත්තා රසායන විද්‍යාව කියන්නේ මොකද්ද කියලා කතා කරන්න ගියේ. ඒක කතා කරන්න කලින් අපි ඉගෙන ගත්ත දේ තමයි මොකද්ද? විශ්වය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. මොකද්ද විශ්වය කිව්වේ? අපිට හිතන්න පුළුවන් සීමාවක් වෙනවද? ඒ තුල අන්තර්ගත සියලු දේ අපි කිව්වා විශ්වය කියලා. ඊට පස්සේ විශ්වයේ ප්‍රධාන කොටස් දෙකයි. මොකද්ද? පදාර්ථයයි ශක්තියයි. පැහැදිලිද? විශ්වයේ ප්‍රධාන කොටස් දෙකයි පදාර්ථයයි ශක්තියයි. right. ඊට පස්සේ පදාර්ථය කිව්වේ මොකද්ද? අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයකුත් තියෙන ද්‍රව්‍ය. ශක්තිය කිව්වේ මොකද්ද? අවකාශයේ ඉඩක් ගන්නේ නැති ස්කන්ධයක් නැති ඒවට. හරි? පදාර්ථ matter කියලා අපි කියනවා. right? ඝන ද්‍රව වායු solid liquid gas කියලා අපි කියනවා. ඝන ද්‍රව වායු විදිහට ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. උදාහරණ අපි කතා කරලා කීපයක් ගස් ගල් ඊට පස්සේ වතුර ඊළඟට තව ගත්තොත් මොනවද මේ ඔක්සිජන් වායුව නයිට්‍රජන් වායුව ඔන්න පදාර්ථ වලට උදාහරණ. ශක්තිය කියලා කියනවා. ශක්තිය කියලා කිව්වේ ස්කන්ධයකුත් නැති ඉඩකුත් නැති ඒවා තාප ශක්තිය ආලෝක ශක්තිය ඔය වගේ දේවල්. හරිද? right. ඔන්න ඒවා ඊට පස්සේ අපි කෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද කියලා නිර්වචනයක් ගත්තා. පදාර්ථ හා ඒ ස්වභාවය පිළිබඳවත් පදාර්ථ සහ ශක්තිය අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳවත් අධ්‍යයනය කරන විෂය එකක අපි කියනවා රසායන විද්‍යාව කියලා. හරි? ওই ටික තමයි අපි මේ වෙනකොට ඉගෙන ගත්තේ. හරි. දැන් මොකද්ද රසායන විද්‍යාව කිව්වේ? පදාර්ථ ගැන ඉගෙන ගන්න විෂය එකක. හරි? පදාර්ථ සහ ශක්තිය අතර තියෙන සම්බන්ධතාවය ගැන ඉගෙන ගන්න විෂය. පදාර්ථ ගැනයි පදාර්ථයි ශක්තිය අතර තියෙන සම්බන්ධතාව ගැන ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක තමයි රසායන විද්‍යාව කියලා කියන්නේ. හරි? right. හරි. ඔන්න අපේ පළවෙනි පාඩම මේ පරමාණු ව්‍යුහය කියන පාඩම. හරි? අපි පටන් ගත්තා. දැන් අපි යම් ප්‍රමාණයක් කතා කරා. right? මුල් පිට ඔතනින් ඔයාලගේ ටියුට් එක කම්ප්ලීට් වෙනවා. හරිද? right. හරිද? right. දැන් රසායන විද්‍යාව කියන්නේ මොකද්ද ළමයි? පදාර්ථය සහ පදාර්ථයේ ව්‍යුහය පිළිබඳවත් පදාර්ථ සහ ශක්තිය අතර සම්බන්ධතාවය පිළිබඳවත් අධ්‍යයනය කරන විෂය එකකයට නේද? right. right. ආගන් අපි අද මේ කොටස කතා කරන්නේ නැහැ. අපි ඊළඟ දවසේ මම කතා කරනවා ඔයාලට ටියුට්ස් එහෙම ගෙදරට ගෙන්න ගන්න. හරි? පදාර්ථයේ ව්‍යුහය. හරි? දැන් අපි කෙමිස්ට්‍රි කියලා කරන්නේ පදාර්ථය ගැන ඉගෙන ගන්න එක කියලා කිව්වනේ. ඉතින් ඔය පදාර්ථය ගැන හරි අදහස් ඉදිරිපත් කරා ඉස්සර කාලේ ඉඳන් විද්‍යාඥයෝ. හරි පදාර්ථය කියන්නේ මොකක්ද? හරි අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ද්‍රව්‍යනේ. ඕක ගැන විද්‍යාඥයෝ අදහස් ඉදිරිපත් කරා. පදාර්ථයේ ව්‍යුහය ගැන. මොකද්ද ව්‍යුහය කියන්නේ? ව්‍යුහය කියන්නේ මොකක්ද? හැදිලා තියෙන විදිහ ගැන. පැහැදිලිද? පදාර්ථයේ ව්‍යුහය ගැන මුලින්ම අපිට පිළිගන්න පුළුවන් මතයක් ඉදිරිපත් කරේ මෙන්න මෙයා. හරි? මොකක්ද එයාගේ නම? ඔයාලා කලම හිතන අහලා නැතිව ඇති. එයාගේ නම තමයි ළමයි ජෝන් ඩෝල්ටන්. හරි? එයා මේ මතවාද ඉදිරිපත් කරේ 1808 දී. හරි? ඒ මතවාදයේ නම තමයි පරමාණුක ව්‍යුහය. පැහැදිලිද? right. අපි ඒක ගැන ඊළඟ දවසේ පන්තියේදී සාකච්ඡා කරනවා. හරි? ඔන්න පදාර්ථය කියන්නේ මොකක්ද කියලා දිගන්නවා. මේ රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඉගෙනනවා. ඊටසේ පදාර්ථ ගැන ඉගෙනනවා. පදාර්ථය ගැන සහ පදාර්ථ සහ ශක්තිය අතරින් සම්බන්ධතාවය ගැන තමයි රසායන විද්‍යාව ඉගෙන ගන්න කියලා අපි කතා කරා. හරි? පදාර්ථයේ ව්‍යුහය පිළිබඳව ඉස්සර ඉඳන් විද්‍යාඥයෝ අදහස් ඉදිරිපත් කරා කිව්වා. මුලින්ම පිළිගන්න පුළුවන් මතවාදයක් ඉදිරිපත් කර විද්‍යාඥයා කවුරු කිව්වද? ජෝන් ඩෝල්ටන් කිව්වා. මේ ඉන්නේ යා. හරි? ඔය ජෝන් ඩෝල්ටන් පදාර්ථ ගැන ඉදිරිපත් කරපු මතවාදයේ පරමාණුක වාදය කියලා එකක් අපි ඒක ගැන ඊළඟ දවසේ පන්තියේදී සාකච්ඡා කරනවා. හරි? right. හරි. එහෙනම් ඔය තමයි මේ අද දවසේ අපි කතා කරන දේවල් ටික. මම පළවෙනි දවසේ ඉඳන් ලොකු දෙයක් උගන්වන්නේ නැහැ. අපි මූලික දේවල් ටික කියන ගත්තා. රසායන විද්‍යාව කියන්නේ මොකද්ද? වැඩ කරන්නේ කොහොමද මේ තුල? හරි මේකේ සාර්ථක වෙන්නේ කොහොමද? අපේ පන්ති වැඩ පිළිවෙල මොනවද? හරි? ඊට අමතරව මේ පන්තියේ වැඩ ටික යන්නේ කොහොමද? හරි ඔය දේවල් ටික. හරි මම තව පොඩි දේවල් කීපයක් කියන්නම්. හරි? සාමාන්‍යයෙන් අපේ පන්තිය ලබන සතියේ සිට පැය 2:00මාරක් 3ක් අතර කාලයක් පවත්වනවා. හරි? අද පළවෙනි දවසේනේ. අද ලොකු වෙලාවක් නැහැ. හරි? ක්ලාස් ෆීස් අහනවා. ක්ලාස් ෆීස් මං හිතන්නේ 3000යි. හරිද? courier charges නැත. හරි 3000 තුල මේ සියලු දේවල් ඔයාලට ලැබෙනවා. හරි? right.
ඊට පස්සේ අපේ ක්ලාස් එක සතියට පැය 3ක් පවත්වනවා මෙතනින් ඉස්සරහට ඉන්ටර්වල් එකක් නැතුව. හරි ඉන්ටර්වල් ඔන්ලයින් පන්තියේ ඉන්ටර්වල් නැහැනේ. හරි ඉන්ටර්වල් නැතුව සතියට පැය 3ක් පවත්වනවා. හරි සතියට පැය 3ක් මදි නැද්ද අහනවා. සතියට පැය 3ක් හොඳටම ප්‍රමාණවත්. ඔයාලට අයිලන්ඩ් රෑන්ක් එකක් උනත් දාන්න. ඒ අවශ්‍ය කාලය වල මම කියන්නම්. ඒවා වැඩි වෙනවා. හරි දැනට පැය 3 ඇති. හරි පස්සේ ඉස්සරහට යනකොට ෆිසිකල් ක්ලාස් එක නම් සාමාන්‍ය පැය 3මාරක් කරනවා. ඔන්ලයින් ක්ලාස් එක කාලේ ඉතුරු වෙන හින්දා පැය 3ක් අසන්න වශයෙන් ඒ ටික උගන්වන්න පුළුවන්. හරි රයිට් කෙමිස්ට්‍රි වල පොතක් ඕනේ නැහැ. හරි කෙමිස්ට්‍රි පොතක් ඕනේ නැහැ. අපේ ගෲප් එකට ජොයින් වෙන්න මෙන්න මේ හොට්ලයින් නම්බර් එක ඔයාලගේ A level ජීවිතේ පුරාවටම මෙතනින් ඉස්සරහටම මම ඔයත් එක්ක ඉන්නවා. හරි ඒතර අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඇඩ්මින්ලා ඒගොල්ලෝ තමතරව මමත් ඔයාලත් එක්ක ඉන්නවා. මේ තියෙන්නේ මගේ පෞද්ගලික නම්බර් එක. හරි මේකට අනවශ්‍ය විදිහට කෝල් ගන්න එපා. හරි 076 65 040 044. හරි මේ තියෙන්නේ මගේ මේ මගේ නම්බර එක. මේක ඔය පින කාගේවත් මේ මං ගාව තියෙන ෆෝන් එක මගේ ෆෝන් එකේ තියෙන නම්බර එක. හරි මේකට මේ ඕන්ලාවට ඔයා ඕන දෙයක් ඔයාට තියෙන ප්‍රශ්නයක් ඔයාට සබ්ජෙක්ට් ගැන තියෙන ගැටලුවක් හරි O level මේ වගේ එකක් ඒ ඉස්සර මම සයන්ස් මැස් කරන්නද ඔය ඕනම දෙයක් මේකට WhatsApp මැසේජ් එකක් දාන්න මම වොයිස් එකක් ඔයාට දාන්නම් එතකොට හරි ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයකදී ඔයත් එක්ක A level ජීවිතේ ඉවර වනතුරු මම ඔයත් එක්ක ඉන්නවා හරි මෙතනින් ඉස්සරහට අපි අර එක පවුලක් විදිහට පන්ති ආරම්භ කිරීමෙන් පස්සේ ඔයාලගේ නම් මම දැනගන්න ඔන්ලයින් පන්තියක් වුණත් හරි අපි එක පවුලක් විදිහට ඩිස්කෂන් ගෲප් එකක් ඔයාලට හදයි ඩිස්කෂන් ගෲප් එකේ ඔයාලා chat කරන්න හරි අවශ්‍ය මේ අනවශ්‍ය දේවල් දාන්න එපා. හරි අවශ්‍ය දේවල් දාන්න chat කරන්න. ඔයාලා යාළුවෝ විදිහට අඳුර ගන්න ලංකාව පුරා ළමයි මෙතන ඉන්නවා. හරි. ඒතර පාස්මී ආයතන ළමයි ඉන්නවා. ඊට අමතරව අපි වෙනම පිටින් මගේ ඔන්ලයින් පන්ති හොයගෙන ආපු ළමයිත් මෙතන ඇති. හරි. ඒතර ඔය සියලු දෙනා අපි එක group එකකට add කරනවා. discussion group එකක් වෙනම හදනවා. subject එක සම්බන්ධ දේවල් කතා කරගන්න පුළුවන්. පන්ති ආරම්භ වීමෙන් අනතුරුව හරි. ඔයාලව මම අර කියපු විදිහට groups වලට කඩනවා. කඩලා ඔයාලට වෙනම WhatsApp group එකක් හදනවා. admin කෙනෙක් එක්ක මෙඩිසින් ඉංජිනේරින්ගේ අයියා කෙනෙක් හෝ අක්කා කෙනෙක් එක්ක එයාත් එක්ක සහයෝගීත්වයෙන් වැඩ කරන්න අපි මම එයාලට වෙනම salary එකක් ගෙවනවා. ඔයාලත් එක්ක ඔයාලට උදව් කරනවට. හරි. ඒතර ඔයාලට ඕනම subject එකක තියෙන ගැටලුවක්. හිතන්න ඔයාලට maths ගානක් ඔයාලට bio වල රචනා ප්‍රශ්නයක් ලියන විදිහ අහගන්න ඕන නම් ඒ අක්කෙන් අයියෙන් අහගන්න බලන්න. එයා ඒකට බැඳිලා ඉන්නවට උදව් කරන්න. ඊට පස්සේ මම ඔයත් එක්ක ඉන්නවා A level ජීවිතේ පුරාවටම. හරි මේ නම්බර එක මගේ නම්බර එක ඕන වෙලාවක ඕන ප්‍රශ්නයකදී කතා කරන්න. හරි අපි ඔයාලත් එක්ක ඉන්නවා ගුරුවරු විදිහට A level ජීවිතේ ඉවරනකම්ම. හරි ක්ලාස් තියෙන අද සෙන්සුරාදා නෙමෙයි. හරි ක්ලාස් තියෙන ස්ථිර ටයිම් ටේබල් එක අද පන්තියෙන් පස්සේ 10යි. හරි ඒක තාම අපි ඩිසයිඩ් කරලා නැහැ හරියටම. ක්ලාස් තියෙන ස්ථිර ටයිම් එකක් අපි දෙනවා. හරි ඒතර ඒ ටයිම් එකට තමයි ඔය ක්ලාස් එක වැටෙන්නේ. හරි ඔයාලට ලයිව් ක්ලාස් එකට එන්න බැරි ළමෙක් නම් සමහර ළමයි ඉන්නවා ලයිව් වෙන්න සිග්නල් නැහැ. හරි ප්‍රශ්න ගැටලු තියෙනවා. හරි ඒත් එක්ක රෙකෝඩින් එකක් බලන්න කැමති නම් ඒත් අපි ඔයාලට රිපීට් ක්ලාස් එකකුත් කොහොමද දෙනවා. හරි ලයිව් එකට එන්න බෑ රිපීට් ක්ලාස් එකෙන් හරි ඔයාලට බලන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් ළමයිට වෙනම ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකක් පටන් ගන්න. සියලු දේවල් ඔයාලා ගෲප් හරහා දැනුවත් කරයි. අපේ ගෲප් එකට ඇඩ් වෙලා ඉන්න. මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න ගෲප්ස් වල නැත්තම් ඇඩ් කරයි මට හරි කමක් නැහැ. ඔයාලගේ හොට්ලයින් එකට හරි කමක් නැහැ දාන්න. හරි මේ මගේ නම්බර එක. හරි ඊට පස්සේ ක්ලාස් සම්බන්ධ ඉතුරු ගැටලු මම ඔයාලට අපේ මගේ හොට්ලයින් නම්බර එක දෙන්නම්. දැන්ටත් මැසේජ් දාලා හරි මැසේජ් ගොඩ හරි දැන්ටත් මම මේ මැසේජ් වෙවිලා තිනවා මට මේ ඔයාලට හොට්ලයින් නම්බර එක දෙන්නම්. මෙන්න මේ හොට්ලයින් නම්බර එක. මේක මේ මගේ ක්ලාසස් වල හොට්ලයින් නම්බර එක. මේ අයියට මැසේජ් එකක් දාලා කෝල් එකක් අරගෙන හෝ එයාට අපේ ක්ලාසස් ගැන තව දැනගන්න පුළුවන්. හරි ඒ නම්බර එකක් දෙන්නම් මෙහෙමම. ඔය තමයි මේ මෙන්න මේ නම්බර මේක මගේ නම්බර එක. මේක මගේ නම්බර එක. මෙන්න මේ නම්බර එක අපේ හොට්ලයින් එක 076යි. ඊට පස්සේ 485යි 81යි 90. හරි 485යි 81යි 90. හරි මේ තමයි අපේ ක්ලාස් වල හොට්ලයින් නම්බර්ස් පේමන්ට් සම්බන්ධ ඔය හැමදේම ඔය නම්බර එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. හරි කෝල් එකක් අරගෙන හරි WhatsApp මැසේජ් එකක් දාලා හරි ඒත් ඔයාලට තියෙන ප්‍රශ්නයක් හරි ඒ පේමන්ට්ස් ගැන මගෙන් අහන්න එපා. මේ ඒවා මේ නම්බර්ස් දීලා තියෙනවා. ඔයාලට තියෙන ගැටලුවක් ඒ ගැටලුව මාත් එක්ක කතා කරන්න. හරි රයිට් ඔය තමයි මගේ නම්බර එක. ඉතින් ඔකට ඔයාලට A level ජීවිතය කරනකම් මාත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ විෂය නිර්දේශ සම්බන්ධ දේවල් ඕන ගැටලුවක් කතා කරන්න පුළුවන්. හරි රයිට් ඊළඟට මේ බහුතරයක් අහලා තියෙන එක දිගට අහන ප්‍රශ්නයක් තමයි මේ O level මොන රිසල්ට් තියෙන්න ඕනද? මෙහෙමයි. O level ඔයාට මම කියන රිසල්ට් එක. ඔයාට ගණන් වලට O level maths වලට හරි O level maths වලට C එකකුත් O level science වලට S එකකුත් ඔන්න ඔය රිසල්ට් දෙකට මේක හෝ ඊට උඩ රිසල්ට් එකක්. දැන් ඔයාලට maths වලට C එකක් තියෙන අනිත් ඒවා මට සිංහල ඉතිහාසය මට වැඩක් නැහැ. හරි ඉංග්‍රීසි හරි ඉංග්‍රීසි මීඩියම් කරලා ළමයින් කොහොමද ඉංග්‍රීසි පුළුවන් නේ. හරි
ඔන්න ඔය රිසල්ට් එකට උඩ රිසල්ට් එකක් වඩ තියෙනවා නම් හිතන්නකෝ ඔයාලට තියෙනවා මැක්ස් වලට C එකක් සයන්ස් වලට S එකක්. ඊට උඩ රිසල්ට් එකක් ඔයාලට තියෙනවා. ඔයා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඔයා විශ්වාසයි නම් ඔයා බයෝමැක්ස් කරන්න. හරි? බයෝ හරි මැක්ස් හරි කරන්න. ඔයාට කිසිම ගැටලුවක් නැතුව මේකේ A3 කියන ලෙවල් එකටම යන්න පුළුවන්. හරි? මම එදා අර උදාහරණයකට කිව්වා මම හිතන්නේ ආරම්භක සම්බන්ධව අපේ ක්ලාස් එකේ ගිහපු අක්ක කෙනෙක් ගැන ඒ අක්කට එක එකක්වත් තිබ්බේ නැහැ. හරි? මැක්ස් වලට තිබ්බා C එකක් සයන්ස් වලට S එකක් තිබ්බා. බුද්ධාගමට තිබ්බෙත් B එකක්. හරි? ඒ අක්කා 2022 අවුරුද්දේ වෛද්‍ය පීඨයට ගියා. හරි? එතකොට එයා හිටපු ඉස්කෝලේ ළමයි කිව්වා 4 දෙනා ඉන්නේ කියලා බයෝ කරන ළමයි. හරි? එතකොට ඒ ඉස්කෝලෙන් ඒ එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙඩිසින් ගිහපු එක ළමයාත් ඒ අක්කා. හරි? එතකොට මේ ඔයාගේ ටාගට් එකට යන්න මේ දේ කරන්න. හරි මේක ඔයාගේ ළමයි ඔයාගේ මේ අනාගත රස්සාව වෙනවා මේ කරන්න. ඔයා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න O level වලට එනම තිබ්බ කියලා ඔයාට ඇත්තම ජොබ් එකකට යන්න බෑ. හරි? යන්න පුළුවන් ජොබ් තියෙනවා. මං හිතන්නේ අර උඩතලයේ ජොබ් එකකට ඇත්තටම යන්න බෑ. ඒකට A level තමයි බලපාන සාධකය. ඒ කියන්නේ ඔයා මේ ඔයාගේ අනාගත වෘත්තිය වෙනුවෙන් මේ මහන්සි වෙන්න යන්නේ. හරි මේක ලොකු ගමනක් අපි අද ඉඳන් අපි මුලින්ම ඉගෙන ගත්ත කෙමිස්ට්‍රි කියන්නේ මොකද්ද? ඔය දේවල් ටික. ඉතින් අපේ පන්තියේ වැඩ පිළිවෙල පැහැදිලි කරා මුලින් හිටපු නැති ළමයි මේක වීඩියෝ එක දානවා තව චුට්ටක් කරලා යනකොට මුල ඉඳන් බලලා ඒ කියපු දේවල් ටික හොඳට ඔලුවට ගන්න අයියලා අක්කලා වගේ කතා කරා. ඒ දේවල් අහන්න ඒවා මං කියනට වඩා ඒ අයියලා අක්කලා කියන දේවල් මම හිතන්නේ හොඳට ඔලුවට වදින්න ඇති. හරි අනිත් කාරණාව. හරි පන්තිය ගැන අද පන්තියෙන් පස්සේ මම මීටින් එක ක්ලෝස් කරන්න කලින් කොහොමද අපි වැඩ පිළිවෙල සාර්ථකයිද මාත් එක්ක මෙතනින් ඉස්සරහට මේ දුර ගමන යන්න ලෑස්තිද කියන එක හරි chat එකට පොඩි මැසේජ් එකක් දාන්න දැම්ම නෙමෙයි හරි මම කියවට පස්සේ ලීව් වෙන කලින් පොඩි මැසේජ් එකක් දාලා යන්න ඔයාලගේ යාළුවොන්ට හරි අපේ පන්තිය වැඩ පිළිවෙල හොඳයි නම් එහෙම දැනෙනවා නම් ඔන්ලයින් පන්තියක් විදිහට මේ පන්තියේ තියෙන සාර්ථකත්වය අද තේරුණා නම් හරි ඔයාලගේ යාළුවෝ ඇති පන්තිය ගැන පොඩ්ඩක් කියන්න හරි කොහොමත් ඔයාලගේ A level විභාගයේ ලඟ වෙනකොට ළමයි සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක පන්තියක් විදිහට අපි මේක ඉවර කරනවා 25 24 අපේ ළමයි 2000කට ආසන්න ප්‍රමාණයක් අවසන් 2000කටත් වැඩි මං හිතන්නේ අවසාන මේ පේපර් ක්ලාස් එක ගන්න එක නතර කරා. හරි ගිය පාරේ ළමයින්ට කියන්නේ අපේ අර මුලින් එන ළමයි ප්‍රමාණය ටිකක් අඩුයි. හරි අර නම තියෙන පාරම්පරික ගුරුවරුන් ගෙන යන්නේ. හරි හැබැයි මැදක් යනකොට පාඩම් 4-5ක් යනකොට ගැලවිලා එන්න පටන් ගන්නවා. හරි අවසානකොට අපි පන්තිර ගන්න එක නතරත් කරලා ගිය පාර මේ පේපර් ක්ලාස් එකේම ගත්තේ නැහැ පස්සේ. අවසාන මාසෙ වල ඒ කියන්නේ යවන්න අපිට බෑ කවුන්ට් මේ ධාරිතාවේ දරා ගන්න බෑ. එහෙනම් අපි ගන්න එක නතර කරා. එහෙනම් මුලින් ඉඳන් ඔයාලා හරිම තැනට අවිල්ලා තියෙනවා. ඒක මට වඩා හොඳට අයියලා අක්කලා කිව්වා. ඒගොල්ලෝ ඒ තැනට ගියපු කට්ටිය. හරි අපි මෙතන යන් ඉස්සරහට නම් වැඩි කරගෙන යමු. මෙතන යන් ඉස්සරහට මේ අවුරුදු 2කමාර මාත් එක්ක වැඩ කරලා හරි පිළිවෙලට කරගෙන යමු. හරි රයිට් විද්‍යාව ටිකක් අමාරුයි සර් ෆිසික්ස් කරන්න හැකි වේද? පුළුවන්. හරි ෆිසික්ස් වල ගිහිල්ලා බලන්න ෆිසික්ස් පන්තියට ගිහිල්ලා බලන්න. ඔයාලට සෙට් වෙනවා නම් කරන්න. හරි නැත්නම් ඇග්‍රි හරහා කරන්නත් පුළුවන්. හරි ඒක තමයි මේ විදිහට. ඉතින් IT කරොත් මොකද අහනවා? ඌ IT අවුලක් නැහැ. හරි ඔයාලට ඒ පැත්තෙන් යන්න කැමති නම් කෙමිස්ට්‍රි සෙට් නැත්නම් IT කරන්න ඒ වගේ කැමැත්ත. හරි. ඒතර ඔයා කැමති දේ කරන්න මෙතන. හරි මං කියන්නේ ඈ මම කෙමිස්ට්‍රි කරපන් මගේ පන්ති වලින් කියලා. හරි. ඔයාට කැමති දේ පුතේ ඔයා කරන්න. ඔයාට කැමති පන්තියට ඔයා යන්න. හරි. ඒතර ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න ඕනි. හරි. අංකයකට. හරි. ඒතර අපේ පන්තියේ මහ ලොකු දේවල් නැහැ. අපේ පන්තියේ මේ වැඩ පිළිවෙලත් එක්ක තමයි යන්නේ. වෙන මුකුත් බයිලා අරවා සුරංගනා කතා අර මේව මුකුත් නැහැ. හරි වැඩත් එක්ක යන පන්තියක්. ඒක වට පැහැදිලි වෙන්න ඇති මම වැඩ පිළිවෙල පැහැදිලි කරලා දුන්නාට පස්සේ. හරි දැන් පොඩි ළමයි නෙමෙයි. හරි දැන් ලොකු ළමයි අවුරුදු 16ක් විතර මම හිතන්නේ වෙනවා. හරි රයිට් ඔන්ලයින් එකෙන් ප්‍රැක්ටිකල් ගන්න කොහොමද අහනවා. ඔන්ලයින් අපි ඕන තරම් ප්‍රැක්ටිකල් කරලා තියෙනවා ෆිසික්ස් පන්ති. ප්‍රැක්ටිකල් ඇත්තටම තියෙන්නේ කෙමිස්ට්‍රි වල නෙමෙයි. ෆිසික්ස් වල තියෙන ප්‍රැක්ටිකල්. හරි. ඒතර ෆිසික්ස් පන්ති ඔන්ලයින් ගිහිල්ලා බලන්නකෝ. ඒ සර්ලා කියයි ප්‍රැක්ටිකල් කරන්නේ කොහොමද කියලා. හරි ඕන තරම් ඔන්ලයින් ක්ලාස් ඇවිල්ලා අයිලන්ඩ් රෑන්ක් දාපු ළමයි ඉන්නවා. හරි මං කියන්නේ මගේ පන්ති විතර නෙමෙයි ඕන ඔන්ලයින් පන්ති එක. ඒක කිසිම ගැටලුවක් නැහැ ළමයි. ඔයාට ස්වයං හික්මීමක් තියෙනවා නම්. හරි ඇත්තටම ඔන්ලයින් කියලා කියන්නේ නිදානයක් වගේ දෙයක්. මොකද ඔයාට පුළුවන් මම නුවරින්දම් මේ උගන්වන එක දැන් මෙතන ඇති ලංකාව පුරා ළමයි නුවරින් ළමයි ඇති. හරි අනුරාධපුර පැත්තේ ළමයි ඇති, පොළොන්නරුව පැත්තේ ළමයි ඇති, ලිංගු ළමයි ඇති. ඔයාට තප්පර ගානකට විතර මාගෙන් ඉගෙන ගන්න පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාගේ කාලය මාර විදිහට ඉතුරු වෙනවා. හරි ඒක තේරෙන්නේ එක්සෑම් ලඟ වුණාම. දැන් නෙමෙයි. හරි ටයිම් එක ඉතුරු වෙනවා. හරි සෑහෙන දේවල් ගොඩක් වාට ඉතුරු වෙනවා. ඔන්ලයින් පන්ති අතිශය සාර්ථකයි. ඔන්ලයින් අසාර්ථකයි. දැන් තාමත් ඔන්ලයින් පන්ති ලංකාව තුල තියෙන්නේ නැහැ. හරි ඉතින් ඒ පාසල් ගුරු එක එක දේවල් ඔලුවට දානවා. ඒ දේවල් එක්ක ඔය ගමේ ඇන්ටිලා හරි එක එක දේවල් ඔලුවට දානවා. ඒ දේවල් ඔලුවට ගන්න එපා. ඔයාට ඔයා විශ්වාසයි නම් ඔයා මේක කරන්න. හරි ඔය කියයි අහවල් කෙනාගේ දුව ෆේල් වුණා, අහවල් කෙනාගේ පුතා ෆේල් වුණා, ඔය ඒ නමේ තිබ්බ ළමයි ෆේල් වුණා. ඕවා තියාගෙන කරන්න යන්න එපා. ඒ බයිලා වැඩක් නැහැ. මම ගුරුවරයෙක් විදිහට කියන්නේ මම දැකලා තියෙනවා මේ රිසල්ට් තියාගෙන මෙඩිසින් ගියපු ළමයි. හරි කිසිම තරකයක් නැහැ ඒකේ. පළවෙනි දේ හැමෙමයි ඒ 9 තිබිලා F3 ගත්ත ළමයි අනන්තවත් දැකලා තියෙනවා. ඒ 9 තිබිලා F3 ගත්ත ළමයි. ඒකට හේතුව
පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරෙයි එක්ක මේක හරියට කරන්නේ නැති එක. එක්ක වෙන සම්බන්ධතාවල පැටලෙන එක. ඔයා මේකට ફોකස් එක දීලා හරි අංක 1ට රයිට් මේක කරනවා නම් ඔයාට බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම බැරි වෙන්නේ නැහැ ළමයි. ඔයා ඔයාගේ 100%ක් මේකට දෙනවා නම් අනිත් පැත්තෙන් 100%ක් ඔයාගේ ජීවිතේට ලැබෙනවා. ඒක හරි පොදු දහමක්නේ. ඔයා දෙනකොට ඔයාට ලැබෙනවා. මේකෙත් එහෙම තමයි. ඔයා මේකට මහන්සි වෙනවද හරියට? බාහිර දේවල් කරන්නේ නැද්ද හරියට? අද යාළුවොත් එක්ක පිස්සුනට නැද්ද? ක්ලාස් කට් කරන්නේ නැද්ද? වෙන affairs වල පැටලෙන්නේ නැද්ද? රයිට් ඔය දේවල් ටික අයින් කරන්න පුළුවන් නම් ඔයා අංකයකට මේක තුළ සාර්ථක වෙනවා. ඒක කිසිම තර්කයක් ආයි නැහැ. පුළුවන් උපරිමයට මහන්සි වෙන්න. හරි? අපි ඊළඟ දවසේ පන්තියෙන් හම්බෙන ටයිම් එක ස්ථිර ටයිම් ටේබල් එක ඔයාලා ගෲප් එකට දායි ඔන්ලයින් ලයිව් එක පැවැත්වෙන වෙලාව 100%ක් ලයිව් පන්ති කරන විභාගය දක්වා කිසිම වෙලාවක රෙකෝඩින් එකක් දෙන්නේ නැහැ. විභාගය දක්වා ලයිව් පන්ති කරනවා. හරි සිලබස් එක අර අයිය කෙනෙකුත් කිව්වා මාස 5-6කට කලින් මම ඉවර කරනවා. හරි? එතකොට මේ ඕම තමයි වැට්ටි කියන්නේ. හරි ෆිසිකල් ක්ලාසස් තියෙන්නේ කොහෙද දානවා? ෆිසිකල් ක්ලාස් තියෙන්නේ කුරුණෑගල පමණයි. කුරුණෑගලවට දරුවෙක් නම් ෆිසිකල් ක්ලාස් වලට එන්න ෆිසිකල් ක්ලාස් කවද්ද පටන් ගන්න යනවා. මේ ෆිසිකල් ක්ලාස් මේ සඳ පටන් ගන්නවා 31 සඳුදා. හරි උදේ 8ට තමයි ෆිසිකල් ක්ලාස් පටන් ගන්නෙ. කුරුණෑගල YMBA එකේ තමයි තියෙන්නේ. නුවර ෆිසිකල් එක මේ පාර කරන්නේ නැහැ මම. කුරුණෑගල විතරයි කරන්නේ. මොකද ඔන්ලයින් එකට ෆුල් ෆෝකස් එක දෙන්න ඕනේ. මොකද අපිත් එක්ක ගොඩක් ඔන්ලයින් දරුවෝ බැඳලා ඉන්නවා. ඒගොල්ලන්ට අපි වග කියන්නේ ඒගොල්ලන්ගේ රිසල්ට් එකට. රයිට්. එතකොට ඔයගේ A level රිසල්ට් එක ගනුවේ මම මේ මොහොතේ ඉඳන් කෙමිස්ට්‍රි වල රිසල්ට් එක ගනුවේ මට වග කියනවා. ඊට අමතරව මම අර කියපු ඉන්ස්ට්‍රක්ටිං වැඩේ හරහා ඔයාලට වෙන සබ්ජෙක්ට් එකකටත් අපේ මෙඩිසින් ඉංජිනේරින්ග් එකේ පයිය ලක් කරලා ලව්වා. ඔයාලත් එක්ක ඒගොල්ලෝ සම්බන්ධ කරවලා ඔයාලට උදව් කරනවා. ඔක අපේ පන්තියෙන් ළමයින්ට අපි කරන විශේෂ වැඩපිළිවෙලක්. හරි. මම හිතන්නේ මේ රෙකෝඩින් දෙන්න දප්පෝ දෙනවා රෙකෝඩින් දෙනවා පුතේ හැම ලයිව් ක්ලාස් එකකම රෙකෝඩින් එකක් දෙනවා හරි රයිට් හරි එහෙනම් මේ හරි නේද එහෙනම් හරි එහෙනම් අදට අපේ වැඩ ටික මෙතනින් ඉවරයි අපි එහෙනම් ආය ලබන සතිය දවසක හම්බ වෙනවා හරි එහෙනම් හොඳට වැඩ කරගෙන යන්න පරිස්සමෙන් ඉන්න සතියකින් අපි ආය හම්බෙන්නේ වැඩ කරන්න ඔයා හැම පන්තියකටම මේ ලබන සතියත් ෆ්‍රී ඔයා හැම පන්තියකටම ගිහින් බලන්න ගිහින් බලලා වැඩ පිළිවෙල චුට්ටක් බලන්නකෝ හරි එතකොට ඔයාලට තේරෙයි වැඩ පිළිවෙල හොඳ මේක කොහෙද තියෙන්නේ කියලා. හරි. රයිට්. එහෙනම් හරි නේද? හරි. එහෙනම් ගිහලා එන්න. හරි. අපි ආය සතියෙන් හම්බෙමු. හරි. ඔයාලා මැසේජ් එකක් දාලා තියන්න නම දාන්න කැමති නම් සර් මං හවල් පැත්තේ ළමයා හවල් ළමයා. හරි කියලා මං සේව් කරගෙන මං දන්නවා එතකොට කොහෙද කියලා. හරි. මේ නම්බර් මේ මගේ එකට දාන්න. මේක හොට්ලයින් නම්බර් එකනේ. මගේ එකට දාන්න. මේක මගේ නම්බර් එක. හරි. එහෙනම් හරි. එහෙනම් හරි. ගිහලා එන්න. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. හොඳයි ලොකු ප්‍රමාණයක් ලයිව් එකට අවසාන වෙනකන් හිටියා. රයිට්. ඔයාලගේ A level ජීවිතය මම පන්ති ආවත් නැතත් ඔයාලගේ A level ජීවිතය සාර්ථක වෙන්න කියලා ගුරුවරයෙක් විදිහට මම ප්‍රාර්ථනා කරනවා. හරි. ඔක්කොටම තෙරුවන් සරණයි. අපි නම් පරිස්සමෙන් ඉන්න ලබන සතියේ පන්තියෙන් සුපුරුදු විදිහට හම්බෙමු. හරි. ගිහලා එන්න.